හරි. ළමයි එහෙනම් මේ සුබ සන්ධ්‍යාවක්. අද දවසේ අපි යන්නේ ඉස්සර වෙලාම මේ මම කරන ඕගනික් සමායකතා සෙමින එකේ. මොන හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් දාන්න Zoom එකේ link එකට මේ මැසේජ් කරන්න. බලන්නම් ඔයාලට මොනවා හරි තැන්වලදී හිර වෙන තැන් තිබුණොත් ප්‍රශ්න කරනකොට ඒ තැන්වලදී හිර වෙන තැන් තිබුණොත් අනිවාර්යෙන් තාපහු සැරයක් පැහැදිලි කරන්නම් සහ ඒ ටික කරන් යන්නම්. ක්‍රමානුකූල විදිහට මේ වැඩේ එකට යන්න. ඒ කියන්නේ අවසානයේ හොඳ සක්සස්ෆුල් එකක් ගන්න නම් තමන්ගේ අවසානයේ හොඳ සාර්ථකත්වයකට යන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ මුල ඉඳලම වීඩියෝ එක බලන්න සහ සමායකතාවේ මේ කියන වැඩ ටික ක්‍රමානුකූල විදිහට කරන්න. එතනින් පස්සේ ඔයාලට ඒකේ තියරි ටිකත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්. හරි. එහෙනම් ඉස්සර වෙලාම සමායකතාවය කියන්නේ මොකක්ද සහ මේක මොන විදිහටද වැදගත් වෙන්නේ කියන කාරණාව සාකච්ඡා කරලා ඉන්න. බුදාලා මේ සමායකතාවය අපේ කාබනික රසායනයේ පටන් ගන්නම පාඩම වෙච්ච 7 වෙනි ඒකකයේ අවසන් තියරි කැලල විදිහට තියෙනවා. ඒතර 7 වෙනි ඒකකේ ප්‍රධාන කොටස් 3කින් යුක්තයි. හතේ පළවෙනි කොටස කාබනික සංයෝග හැඳින්වීම තියෙනවා. දෙවෙනි කොටස විදිහට කාබනික සංයෝගවල නාමකරණය තියෙනවා. තුන්වෙනි කොටස තමයි සමායකතාවය තියෙන්නේ. හැබැයි තුන්වෙනි කොටස මේ සමායකතාවය කියන තියරි කැලල ගත්තට පස්සේ මේ රිසෝස් බුක් එක තියෙන්නේ. රිසෝස් බුක් එකේ මේ සමායකතාවය කියන තියරි කැලල ගත්තට පස්සේ ඉතාමත් චූටි තියරි කැලලක්. ඒ කියන්නේ මේකට අදාළව තියරි කොටස හරි සරලයි සහ හරි ලේසි. කාබනික රසායනයට අදාළව අපේ සිලබස් එකට අදාළ වටපිටාව ගත්තට පස්සේ හරි චූටි කොටසක් තියෙන්නේ. නමුත් මේකෙන් අහන ප්‍රශ්න ගොඩාක් බරපතල විදියට අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍ය ව්‍යුහගත රචනා පේපර් එකේ 4 කොටසට අහන ප්‍රශ්න මේකෙන්නේ සමන්විත වෙන්නේ. ඒ කියන්නේ සමායකතාවය කියන මූලධර්මය මතපදනම්වන ඉස්සරහට ප්‍රශ්න ගොඩනගන්නේ. ඒතර ඒකට අදාළව සමායකතාවයේ තියරි ටික දැනගත්තට විතරක් ඔයාලට කවදාවත් 4 ව්‍යුහගත රචනා පේපර් එකේ 4 කොටසේ ප්‍රශ්නය කවදාවත් කරන්න බෑ. ඔයාලට අනිවාර්යෙන් මේකට අදාළව 4 කොටසේ ප්‍රශ්නය කරන්න නම් සමායක තියරි ටික විතරක් නෙවෙයි එතනින් පස්සේ කාබනික රසායනයේ තියෙන කියන්නේ 8 වෙනි එකකේ ඉඳලා පටන් ගන්න හයිඩ්‍රෝකාබන ගැන ඊට පස්සේ ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග ඇලජනීකృత ඒවා ඒ සියල්ලක් ගැනම දැනගෙන තියෙන්න ඕනේ. ඊට අමතරව හඳුනා ගැනීමත් එක්ක දැනගෙන තියෙන්න ඕනේ. එතකොට මේ සමායකතාවය කියන එක ඔය ඔක්කොගෙම සමන්විත වෙන නිසා තමයි ළමයි මාර විදියට මේක ඇතුළේ හිර වෙලා ඉන්න සහ ළමයින්ට ගොඩ දා ගන්න බැරි වෙන්නේ. සහ මේකට කාබනික රසායන ඔය කියන ඒකක 4ෙම. ඒ කියන්නේ මේ තියල මූලික දැනුම තියන 7 වෙනි ඒකකේ 8 9 10 කියන ඒකක තුනේ තියෙන සමස්තම දැනුම මේකට ඕන. ඒතර පොඩි වෙලාවක් ඇතුළත ඒ ලොකු දැනුම් සම්භාරයක් පොඩි වෙලාවකින් ඔයාලට 4 ප්‍රශ්නට ගොඩ දාන්න වෙනවා. ඒතර සාමාන්‍ය අපේ A level paper එකක ප්‍රශ්නයක් ගත්තට පස්සේ 4 වෙනි ප්‍රශ්නේ ගත්තා ඊපස්සේ විනාඩි 15යි තියෙන්නේ. විනාඩි 15 ඇතුළතදී මුල් කෑල්ල කරන්න ඕනේ. ඒ කියන්නේ 4 කොටස මේ සමායක වලින් අහන කෑල්ල කරන්න ඕන. ඊට පස්සේ B කොටස ප්‍රතික්‍රියාශ්‍රිතව මේ අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කොටසට මුහුණ දෙන්න ඕන. ඊළඟට C කොටස විදිහට සමහර වෙලාවට ඇතම් අවුරුදු වල වෙනස් වෙන්න පුළුවන්. සමහර අවුරුදු වල යාන්ත්‍රණයක් අහනවා. ඔය කෑලි තුනට මුහුණ දෙන්න ගියාම සමායකතාවය ඇතුළතදී සමස්ත තියරි ටික අහන නිසා ළමයි ගොඩක් වෙලාවට ඔකට ටයිම් මැනේජ් කරගන්න බැරුව හිර වෙනවා. ඒතර ටයිම් මැනේජ් කරගන්නේ කොහොමද? සමායක ප්‍රශ්නයක් ඉක්මනින් ගොඩ දාන්නේ කොහොමද? ඔය ටික තමයි අද දවසේ කතා කරගෙන යන්නේ මූලික බේසික් කාරණා ටිකත් එක්කම සමායක තියරි ටිකත් එක්කම. ඒතර ක්‍රමානුකූල විදිහට ඔයාලට මේ වැඩේ මුල ඉඳලා අග දක්වා සම්බන්ධ වෙලා හිටියොත් මේක ගොඩ දා ගන්න පුළුවන් වෙයි. හරි. ඉතින් පොඩ්ඩක් මම අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ටිකක් එම්බිරිසාවක් හැදිලා. ඒක නිසා ඒකෙන් එන බාධාව මේ ඒ තරම් ගණන් ගන්න එපා. හරි. එමුක වැඩේට. එතන සමායකතාවය කියන්නේ මොකද්ද? සමායකතාවය කියන්නේ මොකද්ද කියලා ගත්තට පස්සේ ළමයි ගොඩක් වෙලාට සමායකතාවය වරද්ද ගන්න. ඒක හැඳින්වීමේ ඉඳලම අපි හැඳින්වීම නම් අහන්නේ නැහැ පුතාලා. හැබැයි හැඳින්වීම වැදගත් වෙන MCQ ප්‍රශ්න වලට. හැඳින්වීම අනිවාර්යෙන් වැදගත් වෙනවා MCQ ප්‍රශ්න වලට අදාළව මේවට වැඩක් උනේ නැති වුණාට. ඒකත් එක්ක තා චුට්ටක් මේකේ දැක්කා. මේ බලන්න මේ ගිය අවුරුද්දේ 2024 ලෙවල් පේපර් එකේ ප්‍රශ්නයේ සමහර ළමයින්ට අර මේ ගුරුවරු කියන්නේ රිසෝස් බුක් පරිශීලනය කරන්න කියලා. මේ තියෙන රිසෝස් බුක් එක මම දාගෙන තියෙන රිසෝස් බුක් එක. මේ රිසෝස් බුක් එකේ මේ තියෙන්නේ මේ රිසෝස් බුක් එකට අදාළව මේ තියෙන සාමාන්‍යයෙන් අපි දැනගන්න ඕන අර ප්‍රමාණිකූල නාමකරණයට අමතරව IUPAC නාමකරණයට අමතරව සාමාන්‍ය අපි දැනගන්න ඕන සුළු නාම සෙට් එක. සුළු නාම සෙට් එකේ චුට්ටක් ફોකස් කරන්න පුළුවන්. සුළු නාම සෙට් එකේ Okay. සුළු නාම සෙට් එකේ මේ ගිය අවුරුද්දේ අහපු ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ඇසිටෝන් එක
හතර B කොටසට ඇහුවනේ ප්‍රශ්නයක් ඇසිටෝන් කියලා. මේ තියෙන ඇසිටෝන් ගැන මේ තියෙන ඇසිටික් ඒ අපි දැනගන්න ඕන සාමාන්‍ය නාමකරණයක්. ඒක නිසා A level කරන ඕන ළමයෙක් අනිවාර්යයෙන්ම මොකක් කරන්නද? රිසෝස් බුක් යූස් කරන්න හැම තියරි කොටසකටම අදාළව පළවෙනි පාඩමේ ඉඳලා අවසාන වෙනකම් එක කරන්න නිකන් මතක් වෙච්ච නිසා ඒක කිව්වේ. හරි. අද දවසේ අපේ ඒතර තියරි මාතෘකාව වෙන්නේ සමායකතාවය කියන කොටස. සමායකතාවයක් කියන්නේ මොකද්ද? සමායකතාවය කියලා කියන්නේ බදාලා එකම අණුක සූත්‍රය තියෙනවා. ඒ කියන්නේ මූලික ලෙස එකම පරමාණු සංඛ්‍යාවක් සහිතව කාබන් වෙන්න පුළුවන්, හයිඩ්‍රජන් වෙනත් මූලද්‍රව්‍ය පරමාණු වෙන්න පුළුවන් සමාන ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ සමාන අණුක සූත්‍රයක් තිබුණට එයාලට වෙනස් වෙච්ච සංයෝග තියෙනවා. ඒ වෙනස ඇති වෙන්න පුළුවන් එක්කෝ මොනා හරි ඒ පරමාණු බැඳිච්ච ආකාරය වෙනස් වෙලා වෙන්න පුළුවන්. ඔය විවිධාකාර වලින් වෙනස්. කොහොම හරි වෙනස් වෙච්ච එකක්. ඒ කියන්නේ මොකද්ද? සමායකතාවය කියලා කියන්නේ එකම අණුක සූත්‍රයට වෙනස් සංයෝග පැවතීමේ සංසිද්ධිය. ඒතර ඉතුරු කතා මොකක්වත් දාන්න එපා. මොකද්ද? සමායකතාවය කියලා කියන්නේ එකම අණුක සූත්‍රය සඳහා වෙනස් සංයෝග පැවතීමේ සංසිද්ධිය සමායකතාවය නම් වේ. ඒතර වෙනස් සංයෝග පැවතීම අපේ අධ්‍යයනයේ ලේසියට අපි වර්ගීකරණය කරගන්නවා. ඒතර මේකෙන්නේ එකම අණුක සූත්‍රයෙන් යුත් සංයෝග කීපයක් පැවතීම සමායකතාවය. ඒ කියන්නේ සංයෝග වර්ග කීපයක්. එකම අණුක සූත්‍රයට සංයෝග වර්ග කීපයක් පැවතීම මේක කියලා කියනවා. එතන සමායකතාවය අපි වර්ගීකරණය කරගන්නවා පුතාලා ප්‍රධාන නිර්ණායක දෙකක් මත පදනම්ව. ඒ නිර්ණායක දෙක තමයි එකම අණුක සූත්‍රය තියෙනවා ඒ පරමාණු එකිනෙක සමග බැඳිලා තියෙන වෙනස් ආකාරයේ. පරමාණු එකිනෙක සමග බැඳිලා එහෙම නැත්නම් අපි ඒකට වචනයක් භාවිතා කරනවා ඝටනා සංඝට්ටණය වෙලා බැඳිලා තියෙන ආකාරය වෙනස්. ඒකටම නම තියෙනවා ව්‍යුහ සමායකතාවය කියලා. සමහර වෙලාවට ළමයි දන්නේ මේ දැනගෙන තියෙන ව්‍යුහ සමායකතාවය කියන නමින් විතරයි. නමුත් දැනගන්න බදාලා ඝටනා සමායකතාවය කියලාත් අපි කියනවා රිසෝස් බුක් එකේ දීලා තියෙනවා. සමහර වෙලාවට මොකක් කියන්නේ නැතුවද ව්‍යුහ දෙන්න නැතුව ඝටනා දෙන්න පුළුවන්. ඒක නිසා ව්‍යුහ සමායකතාවය කියලා කිව්වේ එහෙනම් මොකද? එහෙම නැත්නම් ඝටනා සමායකතාවය කියලා කිව්වේ එකම අණුක සූත්‍රය තිබුණට පරමාණු එකිනෙක සමග බැඳිලා තියෙන වෙනස් ආකාරවලින්. ඔකට සරල එක්සැම්පල් කීපයක් අපිට දාගන්න පුළුවන්. මෙහෙම ගත්තොත් අපි හිතමුකෝ කාබන් පරමාණු C4යි H10 අවස්ථාව තියෙනවා කියලා. C4යි H10 අවස්ථාව. පුතාලා මේකෙදී අනිවාර්යෙන් ඔයාලා සාමාන්‍යයෙන් කාබන් හයිඩ්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග එහෙම නැත්නම් අනිත්කුත් මූලද්‍රව්‍ය සම්බන්ධිත සංයෝගවල නිකන් ව්‍යුහය ලියා ගන්න සරල අදහසක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සමායකතාවයේ ගොඩ දාන්න බෑ. මොකද සමායකතාවය කියලා අර මම ඔයාලට වේලාසනින්ම කිව්වේ මොකද්ද? සමායකතාවයේ ප්‍රශ්නය ගත්තට පස්සේ ප්‍රශ්නයේදී ලොකු තියරි කොටසක්. ඒ කියන්නේ කාබනික රසායනයේ 7 8 9 10 කියන ඒකක සියල්ලේම තියරි කොටස් ටික අපි දැනන් තියෙන්න ඕන. එතකොට ඒ තියරි කොටස් ටික නැතුව මේක යල්ල ඉතරම් ගොඩ දාන්න බෑ. මුල් තියරි කොටස නම් අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ MCQ වලට අදාළ තියරි කොටස අවබෝධ කරගන්න පුළුවන් වෙයි. හැබැයි එතනින් පස්සේ තියෙන ප්‍රශ්න වලට හතරේ කොටසේ ප්‍රශ්න ගොඩ දා ගන්න ටිකක් අමාරු වෙයි. ඒක නිසා දලා දහසක් තියෙන ළමයි තමයි මේකත් එක්ක ජොයින් වෙන්න ඕන. හරි. ඉතින් C4 H10 කියමුකෝ. ඉතින් කාබන් 4ක් ඉන්නවා. කාබන් 4 දෙනා මේ විදියට මට දාන්න පුළුවන්. මේකේ හයිඩ්‍රජන් මේ ඉරි වලට එක හයිඩ්‍රජන් කෙනා ගානේ බැඳිලා තිබුණා. ඉතින් මේ තමයි C4 H10 තවස් දාලා. මේකේ තව මට කාබන් දාමේ මෙහෙම දාන්න පුළුවන්. 1 2 3 එක දිගට දාලා මේක මෙහෙම දැම්මා. එතකොට මේ හයිඩ්‍රජන් ඉන්න තැන් මම ඉරි විතරක් දාන්නම්. මේ ඔය වගේ C4 H10ට අදාළව පරමාණු බැඳිච්ච ආකාර වෙනසලා. මේකේ දැන් කාබන් බැඳිච්ච ආකාරයට නෙවෙයි මේකේ කාබන් බැඳලා තියෙන්නේ. ඒතර මේකෙන්දී අපි හඳුන්වන දාම සමායක කියලා. ඒකට අපි පස්සේ එමු. ඒතර සරල කතාව තමයි ඝටනා සමායකතාවය කියලා කියන්නේ මොකද්ද? පරමාණු එකිනෙක සමග බැඳිච්ච ආකාරය වෙනස් වීමෙන් නැති වෙන සමායකතාවය තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඝටනා සමාවේවිකතාවය කියලා. එතකොට පුතාලා ඝටනා සමායකතාවය ප්‍රධාන ආකාර අපි දෙකකට වෙන් කරගන්න පුළුවන්. ඝටනා සමායකතාවය ප්‍රධාන ආකාර දෙකකට අපිට වෙන් කරගන්න පුළුවන්. ඒව මෙහෙමයි ඉන්නේ. ඝටනා සමායකතාවය ප්‍රධාන ආකාර තුනකට වර්ගීකරණය කරගන්නවා. ඒව තමයි දාම සමායකතාවය, ස්ථාන සමායකතාවය සහ ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවය කියලා. හරි. අපි ඒ කියන්නේ මොකද්ද කියන එක අපි පැහැදිලි කරගමු. ඉතින් පුතාලා මෙතෙන්ට එන්නම් මම. ඉතින් මේ දාම ඝටනා සමායකතාවය එහෙම නැත්නම් ව්‍යුහ සමායකතාවය අපි ප්‍රධාන ආකාර කීයකට බෙදා ගන්නවා කිව්වද? ප්‍රධාන ආකාර තුනකට බෙදා ගන්නවා කියලා කිව්වා. ඒ ප්‍රධාන ආකාර ටික තමයි මොනවාද? දාම සමායකතාවය, දාමයේ වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ස්ථානයේ වෙනස් වෙන්න පුළුවන්. ක්‍රියාකාරී කාණ්ඩයක් හෝ ආදේශයක් ඉන්නකොට ස්ථානයේ වෙනස් වෙන්න පුළුවන්. අනෙත් එක තමයි ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වෙන්න පුළුවන්. මම මේකෙන් නැවත වතාවක්ම මේකට ගිහිල්ලා ඔයාලට පැහැදිලි කිරීම කරන්න එන්නම්.
එතකොට මෙතන එනවා හරි. එතකොට අපිට සමාහිකතාවය ගත්තට පස්සේ ප්‍රධාන ආකාර දෙකකට වර්ගීකරණය කරනවා පුතාලා. එකක් තමයි ව්‍යුහ, එහෙම නැත්නම් ඝටනා කියලා අපි කියනවා. අනෙත් එක තමයි ත්‍රිමාන සමාහිකතාවය. තාම මම මේක පැහැදිලි කරේ නැත. එතකොට සමාහිකතාවය කියලා කිව්වේ මොකද්ද? එකම අණුක සූත්‍රය සඳහා වෙනස් සංයෝග පැවතීමේ සංසිද්ධිය. එතකොට සංයෝග වර්ග වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්නේ කොහොමද? එක්කෝ පරමාණු එකිනෙක සමග බැඳිච්ච ආකාරය වෙනස් වෙලා. එහෙම නැත්නම් බැඳිලා තියෙන්නේ සමාන ආකාර වලින්, නමුත් ත්‍රිමාන අවකාශයේ දිශානගත වෙලා තියෙන එකිනෙකට වෙනස් ආකාර වලින්. ඒකට කියනවා ත්‍රිමාන සමාහිකතාවය කියලා. තාම ඔයාලට තේරෙන්නේ නැහැ. මම මේක පැහැදිලි කරන් යන්නම්. එතකොට ව්‍යුහ සමාහිකතාවය ඒ කියන්නේ පරමාණු එකිනෙක සමග බැඳිච්ච ආකාරය වෙනස් වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. ඒ ආකාර තුන තමයි පුතාලා දාමය වෙනස් වෙන්න පුළුවන්. අනෙත් එක ස්ථානය වෙනස් වෙන්න පුළුවන්. ඒක තේරෙන්නේ නැහැ. මම මේක පැහැදිලි කරන්නම් ක්‍රමානුකූල විදියට. අනෙත් එක තමයි ක්‍රියාකාරී කාණ්ඩය. කාණ්ඩය. හරි. අපි එමුකෝ දාමය වෙනස් වෙන්නේ කොහොමද කියන එක සලකා බලමු මුලින්ම. අපි හිතමු අර මුලින් කිව්වා වගේ කාබන් දාම සමායකතාවය මේ කතා කරන්න යන්නේ. දාම සමායකතාවය අයිති වෙන්නේ මොන සමායකතාවයටද? ව්‍යුහ සමායකතාවය යටතේ. එහෙම නැත්නම් අර පරමාණු එකිනෙක සමග බැඳිච්ච ආකාරය වෙනස් වීමෙන් ඇතිවන සමායකතාවය. අපි අර මුලින්ම කිව්වා වගේ කාබන් 4ක් ඉන්න අවස්ථාවක C4යි H10ට අදාළව C4යි H10ට අදාළව ව්‍යුහය ගත්තොත් දැන් මේකට අදාළව මේකේ ඉන්නවා H පරමාණු මේ එක එක ස්ථානවල දැක්වුවතින් පුතාලට මේ තනි ඉරි වලින් දක්වලා තියෙන අනෙක් කාබන්ට සම්බන්ධ CC සම්බන්ධ ඉරි නෙවෙයි අනෙත් ඉරි වලින් දීලා තියෙන හයිඩ්‍රජන්. ඒතර මෙතෙන්ට අදාළව හයිඩ්‍රජන් ඉන්නවා CH3 CH2 මම මෙතනින් පස්සේ මේවල් කඩලා ලියන්නේ නැහැ. එක දිගට දාගෙන යනවා. මේක CH3. ඒතර මෙයාට අදාළ හයිඩ්‍රජන් 3යි 2යි 5යි 5යි 2යි 7යි 7යි 3යි 10යි C7යි 10යි. ඕකට අපිට දාමයේ තවත් එකක් දාගන්න පුළුවන් CH3 CH CH3 CH3 කියලා. මේකෙත් C4යි H10යි. ඒතර ඔයාලා ගත්තා පස්සේ දාමය වෙනස් වෙලා තියෙනවා. ඒතර මේව ඇවිල්ලා මොනවා කියලා අපි හඳුන්වනවද? කාබන්ගේ එකම අණුක සූත්‍රය C4යි H10යි. මේ දෙකේම C4යි H10යි. නමුත් මොකක් වෙලා තියෙනවද? එයාලගේ කාබන් දාමය වෙනස් වෙලා තියෙනවා. අපි මේව හඳුන්වනවා දාම සමාවේවිකතාවය කියලා. ඔක හරිය ලේසි කොටසක් දාම සමාවේවිකතාවය කියන කොටස. එහෙනම් සමායකතාවය කිව්වේ මොකද්ද පුතාලා? සමායකතාවය කිව්වේ එකම අණුක සූත්‍රයට වෙනස් සංයෝග පැවතීමේ සංසිද්ධිය. එකම අණුක සූත්‍රයට වෙනස් සංයෝග පවතින්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් අපි කතා කරා. ඒ දෙක තමයි ව්‍යුහය වෙනස් වෙන්න පුළුවන් ත්‍රිමාන අවකාශ පැතිරෙන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. මේක අතාරිමු. ව්‍යුහය වෙනස් වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් අපි යෝජනා කරනවා. ඒ තුනෙන් පළවෙනි එක තමයි දාමය වෙනස් වීම. ඒක තමයි මම මෙතන පැහැදිලි කරේ. මොකද්ද? එකම අණුක සූත්‍රයක් තියෙනවා. නමුත් දාමය වෙනස් වීමෙන් නැති වෙන සමායකතාවය මෙන්න දාම දෙකක් තියෙනවා. මෙතන එක දාමයක්. මේ දාමය ගත්තොත් අපි සාමාන්‍ය ලියන ආකාරයට ගත්තොත් මේ උඩ දාමය CH3 CH2 CH2 CH3. පුතාලා මේ සමායකතාවය එහෙම නැත්නම් කාබනික රසායනයට අදාළව සංයෝග ලියනකොටත් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි පුතාලා ඇහැට පේන විදියට හඳුනා ගන්න පුළුවන් වෙන විදියට ලියන එක. දැන් මේක ගත්තට පස්සේ මේක ඕනනම් ඕන විදියකට ලියන්න පුළුවන්. මේ කාබනික සංයෝගය. දැන් මෙහෙම එක ළමයෙකුට හිතන මෙහෙම ලියන්න CH3 CH2 CH2 CH3 කියලා. එහෙම නැත්නම් මේකත් ආවව පහලට දාලා CH3 කියලා ලියනවා. හරිද? එතන ඌට කවදාවත් මම හිතන්නේ නැහැ මොකක් කරන්න පුළුවන් වෙයි කියලාද? ඕගනික් කෑල්ලේ මේක ගොඩ දාන්න පුළුවන් වෙන්නේ නැහැ බං. ඒ කියන්නේ මෙන්න මේ කාබනික සංයෝගේ මෙන්න මේ රටාව මෙන්න මේක ලියන්න ඕන එක මේකමනේ බං මේ තියෙන්නේ. හැබැයි මේක වෙනුවට මේක ලියන එකට කවදාවත් ඕගනික් වල මේ සමායක ප්‍රශ්නේ ගොඩ දාන්න බෑ. ඒතර ක්‍රමානුකූල විදිහට ඇහැට පේන විදිහට ලියන්නත් ඕන.
මේක දැක්කම ටක් ගාලා පේනවා එක දිගට කාබන් 4ක් ඉන්නවා. හැම එකකම CC අතර තනි බන්ධන ඉන්නවා. මේ එකක් කියන එක හැට පේනවා. ඒක නිසා කාබනික සංයෝගවල ව්‍යුහ ලියද්දී ඒ කියන්නේ මේ විදියට ලියන එකත් මාර වැදගත් වෙනවා සංයෝග තෝරගන්න කොට. හරි. එහෙනම් මේකට අදාළව ගත්තට පස්සේ පුතාලා මේ ටික මම අයින් කරන්නම්. දාම සමායකතාවයේ යටතට අපි දාම සමායක ප්‍රධාන වර්ග එක එක්සාම්පල් එකක් කතා කරගත්තා. ඒ එක්සාම්පල් එකට අදාළව සංයෝග වර්ග දෙකක් අපි කතා කරා C4H C4H10ට අදාළව. C4H10ට අදාළව ප්‍රධාන සංයෝග දෙකක් දාමයේ වෙනස් වෙලා තියෙන්න පුළුවන් සමායක වර්ග දෙකක්. එහෙනම් දාම සමායක කිව්වේ මොකද්ද? එකම අණුක සූත්‍රය තියෙනවා. නමුත් කාබන් දාමයේ වෙනස් වීමෙන් නැති වෙන සමායකතාවයේ දාම සමායකතාව. ඒක අයිති වෙන්නේ ව්‍යුහය වෙනස් වීමට අදාළව. ඊළඟට යනවා ව්‍යුහ සමායකතාවයේ ඊළඟ එකට. මේක පළවෙනි එක විදිහට අපි කතා කරලා අවසන් කරා. මේකතර දෙවෙනි එක විදිහට ස්ථාන සමායකතාවය. ස්ථාන සමායකතාවය කියලා කියන්නේ පුතාලා මේ වගේ සංයෝග වලට අනිවාර්යයෙන්ම ඇල්කේනයක් වෙන්න බෑ. මේ ස්ථාන සමායකතාවය දක්වන්න බෑ ඇල්කේන වලට. ඇල්කීන වල ඉඳලා අනිකුත් සියලු කාබනික සංයෝග වලට ස්ථාන සමායකතාවය දක්වන්න පුළුවන්. දැන් දාම සමායකතාවය ඕනම කාබනික සංයෝගයකට දක්වන්න පුළුවන් එකක්. ඒ කියන්නේ කාබන් සංඛ්‍යාව ටිකක් දිගයි නම්. ස්ථාන සමායකතාවය ඇල්කේන වලට දක්වන්න බෑ. මොකද ඇල්කේන වල ක්‍රියාකාරී කාණ්ඩ හෝ ආදේශිත නොමැති නිසා. ඒතර පළවෙනි පාඩමේ කියන්නේ 7 වෙනි පාඩමට අදාළව නාමකරණය කියන අදහස නැත්නම් ළමයෙකුට මේ කොටස ගොඩ දාන්න බෑ. එතකොට ස්ථාන සමායකතාවය කියලා කියන්නේ ක්‍රියාකාරී කාණ්ඩයක් හෝ ආදේශයක්. එතකොට අපි ඉගෙන ගන්නේ නාමකරණයේදීනේ ක්‍රියාකාරී කාණ්ඩ සහ ස්ථාන ක්‍රියාකාරී කාණ්ඩ සහ ආදේශත කියන ඒවා හඳුනාගන්නේ. එතකොට ඒ අදහස ඔළුවේ තියෙන්න ඕන. එතකොට ස්ථාන සමායකතාවය කියලා කියන්නේ ක්‍රියාකාරී කාණ්ඩයක් හෝ ආදේශිතයක් කාබන් දාමය එකම වෙලා තියෙදි එකම ආකාර කාබන් දාමයකට ක්‍රියාකාරී කාණ්ඩය හෝ ස්ථානය වෙනස් වීමෙන් නැති වෙන සමායකතාවය. මම ඒකට එක්සාම්පල් කීපයක් ඔයාලත් එක්ක කතා කරගන්නම්. හරි. එහෙනම් දෙවෙනි මාතෘකාව අපි කතා කරන්න යන්නේ ස්ථාන සමායකතාවය. එක්සාම්පල් එකක් විදිහට මම ගන්නම් C4යි C3ක් ගන්නම්. C3ක් ගන්නම්. C3යි H8යි BR එකක් ගන්නම් කොහොමද? C3යි H7ක් වෙන්න ඕන. sorry. C3යි H7යි BR එකක්. කාබනික සංයෝගය මේ විදිහයි. CH3 CH2 CH2Br. එතන කාබන් දාමයේ එක දිගට කාබන් 3ක් ඉන්න මෙන්න Br කාණ්ඩය කාබන් දාමයේ අග්‍රස්ත කාබන්ට වැදලා තියෙනවා. මේකට අදාළව මට තවත් දක්වන්න පුළුවන් මෙන්න C3යි CH BR CH3. මේ සංයෝග වර්ග දෙකටම අදාළව එකම අණුක සූත්‍රය තියෙන. මේ C3යි H7යි BR කියන අණුක සූත්‍රය තියෙන්නේ. එකම කාබන් දාමයමයි තියෙන්නේ. අන්න ඒක හරිම වැදගත්. ළමයින්ට සමහර වෙලාවට මේ ස්ථාන සමායකතාවයේ යටතේදී ළමයි අනාගන්න එකක් තමයි වරද්ද ගන්න එකක් තමයි MCQ වලට අහන්න පුළුවන්. මේකෙදි මේව ස්ථාන සමායකද වෙන මොනවා හරිද කියලා. ඒතර මේකෙදි ගත්තා ඊපස්සේ එකම කාබන් දාමය වෙන්න ඕනේ. ඒකම කාබන් දාමයේ තියෙන වෙලාවට මේකෙදි නම් මේ BR කියලා කියන්නේ අපි නාමකරණය දිගන ගන්නවා. මේ වෙවිලා ආදේශිත විතරයි. හැලජන ආදේශිත විතරයි අපි හඳුන්වන්නේ. ඒතර මධ්‍යසාර ඇල්ඩිහයිඩ් කීටෝන කාබොක්සලික් අම්ල එස්ටර් ඔය වගේ ඒවනේ අපි ක්‍රියාකාරී කාණ්ඩ විදිහට හඳුනගන්නේ. ඒතර මෙයාලා ක්‍රියාකාරී කාණ්ඩ වෙන්නේ ආදේශයක්. මේ ආදේශය බැඳිච්ච ස්ථාන වෙනස් වෙලා තියෙනවා. ඒක නිසා අපි මේක හඳුන්වනවා මොකක් කියලාද? ස්ථාන සමායකතාවය කියලා. ඒතර මේකටම අදාළව මම මධ්‍යසාරයකුත් ඔයාලට දක්වන්නම් ක්‍රියාකාරී කාණ්ඩයක් ඉන්න වෙලාවට. ඒතර C3යි H8යි O කියන එකට අදාළව මධ්‍යසාර දෙකක් මම දාන්නම්. ඒකට අදාළව මේ CH3 CH2 CH2OH එක. මේ ස්ථානයේ ක්‍රියාකාරී කාණ්ඩය බැඳිලා තියෙන්නේ කාබන් දාමේ කොනේ ස්ථානයකට. ඒ කියන්නේ පළවෙනි එකට. නේ නාමකරණයේදී අපි දන්න මේක පළවෙනි එක කියලා. මේක ගත්තට පස්සේ CH3 CHOH CH. එතන මේ දෙක කාබනික සංයෝග වර්ග දෙකක්. මතකයිනේ ලූකස් පරීක්ෂණයේදී හඳුනා ගන්නකොට ප්‍රාථමික මධ්‍යසාරයක් නම් ගොඩක් වෙලා ගිහලා එහෙම නැත්නම් ආවිලතාවයක් ලබා නොදේ කියලා ගන්න විනාඩි 15කින් 20කින් තමයි ඒක ලැබෙන්නේ. මේක ද්විතීක මධ්‍යසාරය ටික වේලාවක් ආවිලතාවය. ඒතර සංයෝග වර්ග දෙකක්. හැසිරීම මේ දෙකට අදාළව දෙකක් නේ. මේ සංයෝග දෙකේ හැසිරීම දෙකක් මේ දෙකට අදාළව. නමුත් එකම අණුක සූත්‍රය තියෙනවා. එතන එකම අණුක සූත්‍රයට සංයෝග වර්ග දෙකක් ලැබිලා තියෙනවා. මොකක් නිසාද? එකම කාබන් දාමය තියෙනවා. නමුත් දාමයේ මේ ක්‍රියාකාරී කාණ්ඩය බැඳිලා තියෙන ස්ථානය වෙනස් වීම. මේක අපි හඳුන්වනවා මොකක් කියලාද? ස්ථාන සමාවේවිකතාවය කියලා. එහෙනම් ස්ථාන සමාවේවිකතාවය කියුවේ මොකද්ද?
එකම ස්ථාන සමායකතාවයේදී පොයින්ට් කීපයක් මතක තියාගන්න ඕන. මොනවාද පොයින්ට් සෙට් එක? එකම දාමය වෙන්න ඕන. එකම දාමය වෙන්න ඕන අනිවාර්යයි. එකම දාමය වෙන්න ඕන. එකම දාමයේ හැබැයි ක්‍රියාකාරී කාණ්ඩය හෝ ආදේශය මොකක් වෙන්න ඕනද? බැඳිච්ච තැන විතරක් වෙනස් වෙන්න ඕන. කාබන් දාමයට බැඳිච්ච තැන විතරක්. ක්‍රියාකාරී කාණ්ඩය හෝ ආදේශයත් එකම වෙන්න ඕන. දැන් මේ දෙක විතරයි එකිනෙකෙහි ස්ථාන සමායක. දැන් මේකයි එකිනෙකෙහි ස්ථාන සමායක වෙන්නේ නැහැ බං. මේ දෙක සංයෝග වර්ග දෙකක්නේ. දැන් මේකට අදාළ අනුක සූත්‍රය මේක, මේකට අදාළ අනුක සූත්‍රය මේක. ඒතර එකම අනුක සූත්‍රයට මෙන්න මේකට අදාළ සංයෝග වර්ග වෙනස් වෙලා තියෙන මොකක් වීම නිසාද? එකම කාබන් දාමයට අදාළව එකම කාබන් දාමය ඊළඟට කාබන් දාමයේ බැඳිච්ච තැන වෙනස් වීම. ස්ථානය වෙනස්. මොකේ ස්ථානයද? ක්‍රියාකාරී කාණ්ඩය වෙන්න පුළුවන්. ක්‍රියාකාරී කාණ්ඩය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආදේශිතය වෙන්න පුළුවන්. එහෙනම් මේකේ අර්ථ දැක්වීම මොකද්ද? ස්ථාන සමායකතාවයේ අර්ථ දැක්වීම මොකද්ද? එකම අනුක සූත්‍රයට වෙනස් සංයෝග තියෙනවා. මොකක් නිසාද? මොකක් නිසාද? එකම කාබන් දාමය තියෙන වෙලාවේදී ක්‍රියාකාරී කාණ්ඩය හෝ ආදේශිතය බැඳිච්ච තැන වෙනස් වීමයි. හරි. මම මේකට අදාළ තියරි ටික ඔයාලට තියරි නෝට් එකක් විදිහට ඔයාලට මම දාන්නම්. හරි. ඊළඟට WhatsApp group එකට දාන්නම්. ඊළඟට අපි යමු මුලින් කතා කරපු අනිත් අවස්ථාවට. මේකට තුන්වෙනි අවස්ථාවට. ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවය. එතන මොකක් වෙන්න ඕනද? සමායකතාවය කියලා කිව්වේ එකම අනුක සූත්‍රයට වෙනස් සංයෝග තිබීම. ඒක යටතේ ව්‍යුහය වෙනස් වීමෙන් සමායකතාවය යටතේ තමයි කතා කරන්නේ. ව්‍යුහය වෙනස් වෙනකොට මෙන්න මොකක් වෙනස් වෙලාද? ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වෙලා. ඔකට අදාළව අපි එක්සැම්පල් කීපයක් කතා කර ගමු. එහෙනම් තුන්වෙනි එක ව්‍යුහ සමායකතාවය යටතේ ක්‍රියාකාරී කාණ්ඩ. ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවය. ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවයට මම එක්සැම්පල් එකක් ගන්නම්. මෙන්න මෙහෙම කෙනෙක්. C3යි H6යි O2 අවස්ථාව. C3යි H6යි O2 අවස්ථාව. මේකේ පුතාලා මේක ගත්තට පස්සේ මේක කාබොක්සිලික් අම්ලයකට අදාළව දැන් නිරූපණය කරන්න පුළුවන්. CH3 CH2 COOH. මේක කාබොක්සිලික් අම්ලයක්. මේකට අදාළව තවත් මට සංයෝගයක් මෙන්න මේ විදිහට නිරූපණය කරගන්න පුළුවන්. CH3 C O OCH3 සංයෝග වර්ග දෙකක්. එකම අණුක සූත්‍රයට සංයෝග වර්ග දෙකක්. ඔයාලා දන්නවා මේක ඇවිල්ලා කාබොක්සිලික් අම්ලයක්, මේක ඇවිල්ලා එස්ටරයක්. මේක කාබොක්සිලික් අම්ලයක්, මේක එස්ටරයක්. ඊළඟ තවත් මම එක්සැම්පල් එකක් දාලා මම මේකට එන්නම්. C3යි H8යි O දාන්නම්. මෙයා ගත්තට පස්සේ CH3 CH2 COH මේ කාබනික සංයෝග වර්ග මේ සංයෝග වර්ග දෙකක්. මේක මොකද්ද මේ කාබනික සංයෝග වර්ගය? මේක ඇවිල්ලා ඇල්ඩිහයිඩයක්. මේක මම දාන්නම් CH3 CO CH3. මේක ඇවිල්ලා කාබනික සංයෝගය කීටෝනයක්. එතන එකම අණුක සූත්‍රයේ තියෙන C3යි H6යි sorry C3යි H6යි C3යි H6යි CNH දෙකයි එන්න ආකාරනේ. එතකොට මෙතෙන්ට අදාළව මේ අණුක සූත්‍රයට C3යි H6යි ඕට අදාළව සංයෝග වර්ග දෙකක් තියෙනවා. මෙන්න මේක ඇල්ඩිහයිඩ් එකක්, මේක කීටෝන් එකක්. එතකොට මේකෙන් අදහස ගත්තට පස්සේ පුතාලට එන්න පුළුවන් එකම අණුක සූත්‍රයක් තියෙනවා, කාබන් දාමෙත් එක දිගට එකමක් තියෙනවා. දැන් මීට කලින් කතා කරපු දෙවැනි එක්සැම්පල් එකේදී කතා කරපු නේ මීට කලින් කතා කරපු අපි ස්ථාන සමායකතාවයේ යටතේදී අපි කතා කරා අනිවාර්යෙන් එකම දාමය තියෙන්න ඕන කිව්වා. ඒ වගේ ක්‍රියාකාරී කාණ්ඩය හරි ආදේශිතය හරි බැඳිච්ච ස්ථානේ වෙනස් වීමෙන් තමයි මේක එනවා කිව්වේ. ඒතර දැන් අපි කතා කරමින් යන්නේ තුන්වෙනි අවස්ථාවට. තුන්වෙනි අවස්ථාවට අපි කතා කරමින් ගියේ ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවයට. මේ ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවයට අපි සාකච්ඡා කරමින් ගියේ ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවයේ යටතේ අපිට කතා කරද්දී එකම අණුක සූත්‍රයේ තිබිච්ච අවස්ථාවක් තිබුණා. මොනවා වෙනස් වෙච්චක් තිබුණද? එකම අණුක සූත්‍රයේ තිබිච්ච අවස්ථාවක් තිබුණා. ඒ වගේම මොකක් වෙනස් වෙලා තිබුණද? දාමය එකම අණුක සූත්‍රයේ තිබුණා. එකම කාබන් දාමය තුන එකම අණුක සූත්‍රයට අදාළව එකම කාබන් දාමය තියෙන වෙලාවලුත් තිබුණා. දැන් මේකේ ගත්තම් පුතා කාබන් දාමය එක දිගට තුනක් ඉන්නේ.
දැන් මේකේ ගත්තට පස්සේ කාබන් දාමේ එක දිගට දාමේ සමාන වෙලා නැහනේ. මේකේ එක දිගට මෙතන දෙන්නෙක් ඉන්නවා මෙතන එකක් ඉන්නවා. ඒතර කාබන් දාමේ කැඩිලා ඉන්නවා. එහෙනම් මතක තියාගන්න ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවය ගත්තට පස්සේ එකම අණුක සූත්‍රය තියෙන්න ඕන. හැබැයි දාමය සමාන විය යුතුමයි කියලා එකක් නැහැ. දාමය මොනවා වෙන්නත් පුළුවන්ද? වෙනස් වෙන්නත් පුළුවන්. එහෙනම් මතක තියාගන්න ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවය යටතේ තියරි එක මොකද්ද? එකම අණුක සූත්‍රයට වෙනස් ක්‍රියාකාරී කාණ්ඩ සහිත සංයෝග පැවතීමේ සංසිද්ධිය තමයි අපි හඳුන්වන්නේ ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවය. ඒතර එකම අණුක සූත්‍රය තියෙනවා. මේකට සෝඩියම් කාබනේට් වගේ කෙනෙක් දැම්මට පස්සේ CO2 පිට කරනවා. ක්‍රියාකාරීත්වය වෙනස්. දැන් මෙහා ගත්තට පස්සේ සෝඩියම් කාබනේට් දැම්මට මුකුත් නැහැ. මෙයා මාර නේ මෙයා පළතුරු සුවඳක් තියෙන කෙනෙක් නේ. ඔය එක එක පළතුරු සුවඳවල් එස්ටර කියලා කියන්නේ මෙයානේ. ඒතර මේ එස්ටර වලදී එක එක සුවඳවල් තියෙනවා. නමුත් මෙයාට එහෙම සුවඳක් නැහැ. විශේෂ වෙච්ච සුවඳක් නැහැ. සුවිශේෂී මේ ඇසිටික් වලට අපි දන්නවා විනාකිරි වලට වෙනස් වෙච්ච සුවඳක් තියෙනවා. නමුත් ඒක සුවඳක් නෙවෙයිනේ. මාර සුවඳක් නෙවෙයිනේ. ඒක වෙනස් වෙච්ච එකක් දරා ගන්න ටිකක් අමාරු කටු ගඳක් වගේ කියලාත් කියන්න පුළුවන්. හැබැයි මෙයාලට අදාළව එස්ටර වලට අදාළව සුවඳවල් තියෙනවා. ඒතර සංයෝග වර්ග දෙකක් හැසිරීම වෙනස්, ක්‍රියාකාරීත්වය වෙනස් නේ. වෙනස් වෙලා තියෙනවා. ඒතර මේ දෙකට අදාළව එකම අණුක සූත්‍රය නැහැ. නමුත් මේ එකම කාබන් දාමය නැහැ මේ දෙකට. නමුත් මේකට එකම දාමය තියෙනවා. එහෙනම් ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවයේ යටතේ මතක තියාගන්න පුතාලා මොකද්ද? එකම අණුක සූත්‍රයට වෙනස් ක්‍රියාකාරී කාණ්ඩ තිබීම තමයි අපි හඳුන්වන්නේ ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවය කියලා. මේකට එකම දාමය තියෙන්න ඕනද කියලා කවුරු හරි අහුවොත් නෑ. එකම කාබන් දාමය තියෙන්න ඕනේ නෑ. ඒතර හැම වෙලාවෙම නැද්ද? නෑ, එහෙමත් නෑ. මේ වෙලාවේ තියෙන එකම කාබන් දාමය මේ වෙලාවේ එකම කාබන් දාමය නෑ. එහෙනම් කාබන් දාමය එකම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් මේ අවස්ථාවේදී. එහෙනම් ඒක ඔළුවට ගත්තා. මොකද්ද? ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවය යටතේ. එහෙනම් අපි සමායකතාවය සාකච්ඡා කරලා මුල් කෑල්ල සාකච්ඡා කරලා අවසන් කර ගත්තා. එහෙනම් සමායකතාවය යටතේදී අපි වර්ගීකරණය කරා කෑලි දෙකකට. එකක් තමයි ව්‍යුහ එහෙම නැත්නම් ඝටනා සමායකතාවයනේ. ව්‍යුහ එහෙම නැත්නම් ඝටනා සමායකතාවය. ඒ යටතේ අපි හැඳින්වුවා මොකද්ද? ව්‍යුහ සමායකතාවය කියලා අපි හැඳින්වුවේ එකම අණුක සමායකතාවය කිව්වේ එකම අණුක සූත්‍රයට වෙනස් සංයෝග පැවතීම. ඒතර එකම සංයෝගයට වෙනස් සංයෝග පවතින්න පුළුවන් ආකාර දෙකක් කිව්වා. එකක් තමයි මොකද්ද? පරමාණු බැඳිච්ච ආකාරය වෙනස් වෙලා. එහෙනම් මේකෙදි පරමාණු බැඳිච්ච ආකාරය සමානයි. මතක තියාගන්න පරමාණු බැඳිච්ච ආකාරය සමානයි. නමුත් ත්‍රිමාන අවකාශ දිශානතිය තමයි වෙනස් වෙන්නේ. අපි ඒක පස්සේ කතා කරමු. ඒතර පරමාණු බැඳීම වෙනස් වුණාට පස්සේ ඇති වෙන්න පුළුවන් සංයෝග වර්ග වෙනස් වීම නිසා. එහෙම නැත්නම් බැඳීම වෙනස් වෙනකොට සංයෝග වර්ග එකිනෙකට වෙනස් ආකාර වලින් හැදෙන එක වර්ගීකරණය කරගන්න අධ්‍යයනයේ පහසුවට මේ ආකාරයට තුනකට. මොනවාද වර්ග තුන? දාමයේ වෙනස් වීම නැති වෙන සමායකතාවය අපි ඒව හැඳින්වුවා දාම සමායකතාවය කියලා. එකම කාබන් දාමය තිබිලා නමුත් ක්‍රියාකාරී කාණ්ඩය හෝ ආදේශය බැඳිච්ච තැන වෙනස් වෙච්ච ඒවා හැඳින්වුවා ස්ථාන සමායකතාවය කියලා. එකම අණුක සූත්‍රය තිබිලා වෙනස් ක්‍රියාකාරී කාණ්ඩ තිබිච්ච අපි හැඳින්වුවා ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවය කියලා. මේකෙදී අනිවාර්යෙන් වෙන්න ඕනේ නැහැ කිව්ව මොකද්ද? එකම දාමය තියෙන්න ඕනේ නැහැ කියලා අපි එක්සැම්පල් වලින්ම පැහැදිලි කිරීමක් කරගත්තා. හරි. ඒතර මේකෙදී ඔයාලට වැදගත් කාරණා තියෙනවා නම් මට මුලින් කියන්න අමතක වුණා. වැදගත් කාරණා තියෙනවා නම් ඔය වැඩේ යන ගමනුත් ලියා ගන්න. මේ වැඩේ යන ගමන් ලියා ගන්න එක වැදගත් වෙයි. සමහර විට මේ දක්වා ආපු නැති කෙනෙක් ඉන්නව නම් මම මේක YouTube එකේ බලන කෙනෙක් ඉන්නව නම් ආපස්සට ගිහිල්ලා බලලා ලියා ගත්තත් කමක් නැහැ. ඒ කියවෙන තියරි කාරණා ටික මොනවාද කියලා එකින් එකට අදාළව. එතකොට මම නැවතත් මුල ඉඳලා පැහැදිලි කිරීම වේගින් යන්නම්. ඔයාලා ඒක ලියා ගන්න පස්සේදී හරි සමායකතාවය කිව්වේ එකම අණුක සූත්‍රයට වෙනස් සංයෝග පැවතීම. ව්‍යුහ ඒක ආකාර දෙකකට බෙදුවා ව්‍යුහ සහ ත්‍රිමාන කියලා. ව්‍යුහ කිව්වේ පරමාණු එකිනෙක සමග බැඳිච්ච ආකාරය වෙනස් වීම නැති වෙන සමායකතාවය. එහෙම නැත්නම් පරමාණු එකිනෙක සමග බැඳීම වෙනස් වීම නිසා වෙනස් සංයෝග පැවතීම ව්‍යුහ සමායකතාවය. ත්‍රිමාන සමායකතාවය කිව්වේ එකම අණුක සූත්‍රයක් තියෙනවා එකම ව්‍යුහ සූත්‍රය. එහෙම නැත්නම් පරමාණු බැඳිච්ච ආකාරයත් සමානයි. එකම අණුක සූත්‍රය තියෙනවා එකම ව්‍යුහ සූත්‍රය තියෙනවා. නමුත් පරමාණු ත්‍රිමාන අවකාශයේ දිශානගත වෙච්ච ආකාරය වෙනස් වීමෙන් නැති වෙන සමායකතාවය. බැඳීමෙන් එකිනෙක වෙනස් වෙන ආකාර ප්‍රධාන ආකාර තුනයි. පළවෙනි එක දාම සමායකතාවය. දාම සමායකතාවය කිව්වේ මොකද්ද? එකම අණුක සූත්‍රයට වෙනස් දාම සහිත කාබනික සංයෝග පැවතීම. ඒකට මම එක්සැම්පල් ලිව්වා. ඒක චුට්ටක් බලන්න. ඊළඟට ස්ථාන සමායකතාවය කිව්වේ මොකද්ද? එකම අණුක සූත්‍රයක් තියෙනවා එකම කාබන් දාමයක් තියෙනවා. වැදගත් කතාවක්. ඊළඟ එක එකම කාබන් දාමයක් තියෙනවා
නමුත් ක්‍රියාකාරී කාණ්ඩය හෝ ආදේශිතය බැඳිච්ච කාබන් දාමයට තැන වෙනස් වෙලා තියෙන එක ස්ථාන සමායකතාවය. ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවය කිව්වේ මොකද්ද? එකම අණුක සූත්‍රය තියෙනවා. නමුත් ක්‍රියාකාරී කාණ්ඩය එකිනෙකට වෙනස් වෙලා තිබුණා. ඒකට අපි එක්සැම්පල් දෙකක් මම දැම්මා. ඇල්ඩිහයිඩ් කීටෝන දෙකකුයි, ඇල්ඩිහයිඩ් එකකුයි කීටෝනයකුයි, එස්ටර් එකකුයි, කාබොක්සිලික් අම්ලයකුයි දාලා මම ඔයාලට එක්සැම්පල් එක කියලා දුන්න පැහැදිලි කිරීම කරා. එතන මේක මාර ලේසි. මේක තේරෙන්නේ නැත්නම් බම් මේ මුල් කොටස තේරෙන්නේ නැත්නම් සමායකතාවේ ප්‍රශ්නේ කොහොමද බෑ. ඔලොවෙත් බෑ. ඒක කොහොමත් බෑ. එතනින් පස්සේ මෙන්න මේ කෑල්ල තමයි ත්‍රිමාන සමායකතාවේදී තමයි යමයි චුට්ටක් පැටලෙන්නේ. ඒක හොඳට අහගෙන ඉන්න ගොඩ දා ගන්න පුළුවන් වෙයි. හරි. ත්‍රිමාන සමායකතාවයේ කිව්වේ මොකද්ද එහෙනම්? එකම අණුක සූත්‍රය තියෙනවා. එකම ව්‍යුහ සූත්‍රය තියෙනවා. අන්න ඒක හොඳට වැදගත්. එකම ව්‍යුහ සූත්‍රය තියෙනවා. ඒ කියන්නේ පරමාණු එකිනෙක සමග බැඳිච්ච ආකාරය සමානයි. නමුත් එයාලා ත්‍රිමාන අවකාශ දිශානගත වෙලා තියෙන එකිනෙකට වෙනස් ආකාරයෙන්. අන්න ඒ නිසා MCQ පොයින්ට් එකක් වැදගත් එකක් මේ ත්‍රිමාන සමාවික එකක් මත එකක් මොකක් කරන්න බැරිද අතිපිහිත කරන්න බෑ. ඒ කියන්නේ එකක් මත එකක් සමපාත කරලා අර නිකන් අපි හිතමුකෝ ප්ලාස්ටික් පුටු අර හකුලන්නේ නේ එකක් උඩ එකක් ගහලා දාගෙන යන්නේ මල ගෙවල් වලට දාන ගෙවල් වලට ඔය ප්ලාස්ටික් පුටු ගෙනාවට පස්සේ එකක් උඩ එකක් උඹලා ගහගෙන යන්නේ. අන්න ඒ වගේ මේ ත්‍රිමාන සමාවික එකිනෙකට වෙනස් ඒ කියන්නේ එකම අණුක සූත්‍රයට එකම අණුක සූත්‍රයට එකම ව්‍යුහ සූත්‍රයට ත්‍රිමාන අවකාශ දිශානතිය වෙනස් වුණොත් මොකක් බැරිද එකක් මත එකක් අතිපිහිත කරන්න බෑ. සරල එක මෙහෙම ගමුකෝ. ප්ලාස්ටික් පුටු එකම වර්ගයේ දෙන්නෙක් ඉන්නවා. එකම වර්ගයේ දෙන්නෙක් ඉන්නවා. ඒ එකම වර්ගයේ දෙන්නෙක්ගේ එකක අපි හිතමු පුටුවක කකුලක් රත් වෙලා චූටක් ඇද වුණා. පුටුවක කකුලක් රත් වෙලා ඇද වෙලා තියෙනවා. දැන් උඹට පුළුවන් ද අර කලින් අර තවත් පුටුවක් තිබුණා. ඒ පුටුව මත මේ පුටුව ගහන්න බෑ. එකක් මත එකක් තියන්න බෑ. අන්න ඒ වගේ තමයි ත්‍රිමාන අවකාශ දිශානතිය වෙනස් වුණාට පස්සේ එකක් මත එකක් අතිපිහිත කරන්න බෑ මේ ත්‍රිමාන සමායක එකකවත්. හරි. ත්‍රිමාන සමායකතාවය පුතාලා ප්‍රධාන වර්ගීකරණය කරගන්න ප්‍රධාන වර්ග දෙකකට. ප්‍රධාන වර්ග දෙකකට මේක වර්ගීකරණය කරගන්නවා. ඒ වර්ග දෙක තමයි පුතාලා එකම අණුක සූත්‍රය තියෙනවා, එකම ව්‍යුහ සූත්‍රය තියෙනවා. ත්‍රිමාන අවකාශ දිශානතිය වෙනස් වෙලා තියෙනවා. ඒ ත්‍රිමාන අවකාශ දිශානතිය වෙනස් වෙච්චත් ආකාර දෙකකට වර්ගීකරණය කරනවා. ඒක කරන්නේ මෙහෙමයි. එකක් තමයි ප්‍රතිරූප අවයව සමායකතාවය. මොකද්ද? ප්‍රතිරූප අවයව සමායකතාවය. මම සමායකතාවය කියන එක ලිව්වේ නැහැ එකකවත්. මෙතන විතරයි ලිව්වේ. ඊටු එක ව්‍යුහ ඝටනා ඒකේ සමායකතාවය ලිව්වේ නැහැ. එකකවත් ලිව්වේ නැහැ. ඒක ටික ඔළුවේ තියාගමු. ත්‍රිමාන සමායක ප්‍රධාන ආකාර දෙකයි. ආකාර දෙක මොකද්ද? එකක් ප්‍රතිරූප අවයව සමායකතාවය, අනෙත් එක පාරත්‍රිමාන සමායකතාවය. හොඳට ඔළුවට ගන්න මෙන්න මේ කෑල්ල. පාරත්‍රිමාන සමායකතාවය. පාරත්‍රිමාන සමායකතාවය. මේකට සමාන ඒවා තියෙනවා. සමාන කතා තියෙනවා. ඒක චුට්ටක් පැත්තකින් තියලා ඉමු. තප්පරයක් දුන්නා. මොකද්ද ප්‍රශ්නය? හරි. පුතාලා මේක මෙහෙමම මම YouTube එකට පස්සේ මම අප්ලෝඩ් කරනවා. මේ ගමන් YouTube එකට අප්ලෝඩ් වෙන්නේ නැහැ. ලයිව් එකක් විදිහට YouTube එකේ යන්නේ. මම පස්සේ මේක YouTube එකට අප්ලෝඩ් කරනවා. හරි. එමුකෝ ආකාර දෙකක් අපි කිව්වා. එකක් ත්‍රිමාන සමායකතාවය, එකක් පාරත්‍රිමාන, අනිත් එක ප්‍රතිරූප අවයව. අපි ඒක අදහස ගන්න ඔලුවට ගමු පුතාලා ත්‍රිමාන සමායකතාවය මේ ප්‍රතිරූප අවයව වලින් ඔලුවට ගමු. එතකොට ත්‍රිමාන සමායකතාවය කිව්වේ මොකද්ද? එකම අණුක සූත්‍රය තියෙනවා, එකම ව්‍යුහ සූත්‍රය තියෙනවා. නමුත් පරමාණු ත්‍රිමාන අවකාශ දිශානගත වෙලා තියෙන වෙනස් ආකාරවලින්. ඒක ප්‍රධාන ආකාර දෙකකට වර්ගීකරණය කරගත්ත. එකක් ප්‍රතිරූප අවයව, අනිත් එක පාරත්‍රිමාන. හරි. අපි හිතමුකෝ මෙහෙම පුතාලා. අපිට දැන් ඔන්න මොකක් හරි එකක් දීලා තියෙනවා අණු වර්ගයක්. මේ ප්‍රතිරූප අවයව ත්‍රිමාන සමායකතාවය දක්වන අණු වර්ග දෙකක් කියලා දීලා තියෙනවා. ඒවා හඳුනාගන්නේ කොහොමද කියලා අහුවොත් මෙන්න මෙහෙමයි. ප්‍රතිරූප අවයව කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. අපිට දීලා තියෙනවා අණුවක්. මොකක් හරි අණුවක් දීලා තියෙනවා. ඒ වගේම තවත් අණුවකුත් ඉන්නවා. ඒ වගේම තවත් අණුවකුත් ඉන්නවා. මේ තියෙන අණුව මම ගෙනහිල්ලා එක අණු වර්ග දෙකක් ඉන්නවා කිව්වනේ. එතකොට බෝතල දෙකක අණු වර්ග දෙකක් ඉන්නවා. ඒ දෙකෙන් මම එක අණු වර්ගයක එක අණුවක් වෙන් කරගෙන ගිහිල්ලා මම ගෙනහිල්ලා තියෙන දර්පණයක් ළඟින්. හරි. මෙහෙම එමුකෝ. මම මොකක් කරාද? අණුවක් තිබුණා. x කියලා අණුවක් තිබුණා නෑ.
x කියලා අණුවක් තිබුණා. මම මෙන්න මේක ගෙනහිල්ලා තියුවා මොකක් ළඟින්ද? දර්පණයක් ළඟින්. x කියන අණුව දර්පණයක් ළඟින් ගෙනහිල්ලා තියුවා. මම මේකේ චුට්ටක් වෙනස් කරලා ගන්නම්කෝ. x කියන එක චුට්ටක් වෙනස් කරලා මෙහෙම දාගන්නම්කෝ. හරි. මෙතන a හිටියා. a වලට b බැඳිලා හිටියා. c බැඳිලා හිටියා. d බැඳිලා හිටියා. e බැඳිලා හිටියා. මධ්‍ය A කියන තැනට මේෝ වර්ග පරමාණු වර්ග 4ක් බැඳිලා හිටියා. දැන් මේ පරමාණුව ගෙනහිල්ලා මම දර්පණයක් ළඟින් තියුවා. දර්පණයක් ළඟින් තියුවට පස්සේ මෙන්න මේකේ දර්පණයේ පිටිපස්සේ ඇති වෙන ප්‍රතිබිම්බය. උඹලා දන්නා මේ ප්‍රතිබිම්බේ මොකක් වෙනවද? කන්නඩියක් ඉස්සරහට උඹලා ගියාට පස්සේ වම දකුණට මාරු වෙනවනේ. වම දකුණට මාරු වෙනවා. උඩ යටට මාරු වෙනවා. නෑ බං එහෙම උඩ යට මාරු වෙන්නේ නෑනේ. උඹලා බැලුවට පස්සේ කණ්ණාඩියෙන් බැලුවට පස්සේ නිකන් කකුල් දෙක උඩ පේන්නේ නෑනේ. ඔළුව යට පේන්නේ නෑනේ. ඒතර පැත්තනේ මාරු වෙන්නේ දකුණ වමනේ මාරු වෙන්නේ. ඒතර මෙතෙන්ට දාලව ගත්තාත් මොකක් වෙනවද? මේ උඩ යට ඉන්න දෙන්න සමානයි. මෙන්න මේ දෙන්න ඊ කෙනා දුරට යන්නේ නෑ. ඒක ළඟට එනවා මෙතෙන්ට එනවා. ඒ එක එහෙම්මම ඉන්නවා. C එක දුරට ගියා. මේක B එකත් උඩ හිඳපු එක උඩමයි. D එක මෙහෙම. දැන් මේකේ මොකක් වුණාද? පැත්ත වෙනස් වුණා. දැන් මට සංයෝග වර්ග බෝතල දෙකක් දීලා තියෙනවා. එකෙක් ඉඳන් කියනවා නෑ බං ඔන්න ඉන්නව සංයෝග වර්ග දෙකක්. ඔය දෙකම එක වගේ කියලා. එක වගේ කියලා කිව්වට මං එකක් අරගෙන දර්පණය ළඟින් තිව්වට පස්සේ එක වගේ වුණාට යා පැත්ත මාරු වෙලා වගේ. අන්නේ අණුවක් කරන් දර්පණය ළඟින් තිව්වහන් ඒකේ ප්‍රතිබිම්බය හට ගන්නවා වෙනස් වෙලා ඒක වගේ තමයි මේකේ. එතනම අපි හිතමු මේක x සංයෝගය මේක y සංයෝගය කියලා. ඒතර x සංයෝගය අරගෙන දර්පණයේ ඉස්සරහින් තිව්වම් ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඒක කවුරු වගේද? y වගේ. ඊට පස්සේ මම y අරන් ගිහිල්ලා දර්පණය ළඟින් තියුවා. දැන් මේකට අපි දර්පණය අනිත් පැත්ත ගහුවොත් මේක වගේ නේ බා. y කෙනාට දර්පණය අනිත් පැත්ත ගහලා ඒ කියන්නේ දර්පණය අනිත් පැත්ත ගහනවා කියලා කියන්නේ දර්පණය දැන් මේ පිටිපස්සෙන්නේ මේක ඉන්නේ. දර්පණය ඉදිරිපස මේ පැත්තට දැම්මට පස්සේ y ගේ පැත්තට දැම්මම ඒකේ පිටිපස්සෙන් හට ගන්න ප්‍රතිබිම්බ x වගේ. අන්න ඒවා අපි හඳුන්වනවා මොනවා කියලාද? එකක් අනෙකෙහි ප්‍රතිරූප අවයව වෙනවා කියලා. මොකද්ද? මේ සංයෝගය මේකේ ප්‍රතිරූප අවයව වෙච්ච කෙනෙක් අන්න එහෙම සමායකතාවය අපි නම් කරන මොනා කියලාද බුදාලා? ප්‍රතිරූප අවයව සමායකතාවය. නැවත වතාවක් ප්‍රතිරූප අවයව සමායකතාවය කිව්වේ මොකද්ද බුදාලා එහෙනම්? එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බය වන සමාවයවික මොනවා විදියට නම් කරාද? ප්‍රතිරූප අවයව සමායකතාවය ලෙස නම් කරා. සමහර ළමයි මේක ඉගෙනගෙන නැහැ. සමහර ළමයි තියරි ක්ලාස් වලදී මේක ඉගෙනගෙන නැහැ. නිකම්ම මේ ප්‍රතිරූප අවයව වලට ප්‍රකාශ සමායකතාවය කියලා ඉගෙන අරන් තියෙනවා. ඒ අඩුපාඩු සහිතයි. MCQ ගහන්න බෑ උඹලට. MCQ පේපර් එකේ යන ගන්නවා. මොකද මේ තියරි කොටස් වල පුතාලා MCQ ප්‍රශ්න අහනවා මේ තියරි කෑල්ලේ. කියලා සමායකතාවයේ තියරි කෑල්ලෙන් ඔයාලට ප්‍රශ්නයක් අහුවොත් ඒක අහනවා අනිවාර්යයෙන්. ඒතර එතෙන්දි බැරි වෙන්නත් බෑනේ. මොකද සමායකතාවයේ අපි හිතමුකෝ මාර ගේමක් දීලා මේ සෙමිනා ඉඳලා එක දිගට පේපර් තොග පිටින් කරලා පාස් පේපරුත් කරලා උඹ සමායක එසේ ස්ට්‍රක්චර් ප්‍රශ්න කරනවා. ලකුණු කීයද? 5ක්ද? නෑනේ ලකුණු 5ක් හම්බ වෙන්නේ නෑනේ බං. ව්‍යුහගත රචනා පේපර් එකේ 4 ඒ විතරයිනේ බං සමායක තියෙන්නේ. ඒතර සමායක කෑල්ලට ලකුණු හම්බ වෙන්නේ 5ක්ම. නේ සම්පූර්ණ එසේ පේපර් එකේ ලකුණු 5ක් නෑනේ. ලකුණු 3ක් විතර හම්බුවේ යා. ලකුණු 3ක් හම්බුවේ. හැබැයි ඉතුරු ලකුණු ටික අර ප්‍රතික්‍රියා නම් බලන් එනවනේ. MCQ එකට උඹලට සමායක ප්‍රශ්නයක් ඇවිල්ලා උඹට එකක් ඒ කියන්නේ බේසික්ම තියරි කෑල්ලෙන් උඹට අහන එක. ඒක වරදිනවා. ඒතර ලකුණක් නෙබන් නැති වෙන්නේ. අතන ලකුණු 3ක් ගන්නක් බලපංකො මැරිල්ල. නේ එසේ ප්‍රශ්න කරලා ස්ට්‍රක්චර් ප්‍රශ්න කරලා නේ ගොඩාක් පේපර් ප්‍රශ්න කරලා එහෙම නෙමෙයි සමායකතාවය කරා. ආපහු නැත්නම් එක්සෑම් එකට යන්න ගිහිල්ලා කරනවදෝ නැද්දෝ කීකේ කල්පනා කරලත් කරනවනේ. මොකද ටයිම් එක මේක මැනේජ් කරගන්න බැරි වෙන නිසා. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා මොකක් කරන්නද? මේකට අදාළව තියරි කෑල්ල හරියටත් ඉගෙන ගන්න මේ කොටසේ. එහෙනම් ප්‍රතිරූප අවයව සමායකතාවය කියුව මොකද්ද? එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ වන සමාවයක අපි හඳුන්වනවා ප්‍රතිරූප අවයව සමායකතාවය කියලා. ඒකට මම ඔයාලට එක්සැම්පල් එකක් දුන්නා. දැන් මේ අණුව x කියන අණු වර්ගයෙන් අණුවක් අරන් ගිහිල්ලා දර්පණය ළඟ තියුවන් ප්‍රතිබිම්බයක් හැදුන පැත්ත මාරු වෙලා අන්න ඒ අණුව වගේ වුණා y. උඹලට අහන්න පුළුවන් සර් ඉතින් x උයි y පැත්ත මාරු කරලා ගත්තා සමානයිනේ. මෙතන මෙයාලගේ තියෙන වෙනස මොකද්ද? කියන්නේ මුන්ගේ තියෙන වෙනස්කම මොකද්ද? x ගේ y ගේ සංයෝගවල තියෙන වෙනස්කම මොකද්ද? අන්න වෙනස මෙන්න මේක. මෙයාලගේ පුතාලා ප්‍රතික්‍රියාශීලීතාවය සමානයි. ප්‍රතික්‍රියාශීලීතාවය සමානයි. බොහෝ වෙලාවට ද්‍රවාංක තාපාංකත් සමානයි. එකම එක භෞතික ලක්ෂණයක් විතරක් වෙනස් වෙනවා. භෞතික ලක්ෂණය මෙන්න මේක. පුතාලා තල ද්‍රවිත ආලෝක කිරණයක්. උඹලට මේ තල ද්‍රවිත ආලෝක කිරණ හදාගන්න විදිය ගැන එහෙම උඹලට සාකච්ඡාවක් නෝට් එකක් වැදගත් වෙන්නේ නැත.
සමායකතාවයේ ඒ ලෙවල් වලදී කතා කරන්නේ කාබනික රසායනට විතරයි. නමුත් එතනින් උඩට ගියොත් උඹලට ඩී ගොනුවේ සංයෝග වලට දාලා සමායකතාවය කතා කරනවා. නේ තව ඉගෙන ගන්න ගියොත් ඒතර එච්චර නෑනේ. ඒ ලෙවල් වලට තියෙන්නේ මේ කෑල්ල විතරයි. ඉතින් ඒ සීමාව ඇතුලේ අපි අරගෙන යමු. තලද්‍රවිත ආලෝක කිරණයක් අරගෙන මේ සංයෝගය හරහා ගමන් කරන්න සැලැස්සුවන් එක් සංයෝගය හරහා ගමන් කරන්න සැලැස්සුවට පස්සේ ඒක දක්ෂිනාවර්තව අර තලද්‍රවිත ආලෝක කිරණේ භ්‍රමණ තලය දක්ෂිනාවර්තව භ්‍රමණය වෙනවා. අපි හිතමු y සංයෝගය අරගෙන අර තලද්‍රවිත ආලෝක කිරණේ භ්‍රමණ තලය හරහා ගමන් කරන්න සැලැස්සුවට පස්සේ වාමාවර්තව භ්‍රමණය වෙනවා. එතකොට මුගෙන් තලද්‍රවිත ආලෝක කිරණේ භ්‍රමණය වුණා දක්ෂිනාවර්තව අපි ඒව හඳුන්වනවා D ආකාර කියලා. මුගෙන් තලද්‍රවිත ආලෝක කිරණය භ්‍රමණය වුණා දක්ෂිනාවර්තව. එතකොට භෞතික ලක්ෂණයක් වෙනස් වෙලා තියෙනවා. මොකද්ද භෞතික ලක්ෂණේ? තලද්‍රවිත ආලෝක කිරණයක ද්‍රවණ තලය වෙනස් කරලා තියෙනවා. එහෙනම් ආලෝකයට සංවේදීතාවය වෙනසක් තියෙනවා. අන්නේ වෙනස නිසා මෙන්න මේ සමායකතාවය එහෙම නැත්නම් ප්‍රතිරූප අවයව මේකට අපි සමායකතාවයට නම කිව්වේ ප්‍රතිරූප අවයව සමායකතාවයනේ පුතා. ප්‍රතිරූපනේ ප්‍රතිරූප අවයවනේ ප්‍රතිරූප අවයව සමායක වලට මොකක් කරන්න පුළුවන්ද? තලද්‍රවිත ආලෝක කිරණයක ද්‍රවණ තලය දක්ෂිනාවර්තව සහ වාමාවර්තව භ්‍රමණය කරන්න හැකියාව තියෙන නිසා ආලෝකයට ප්‍රතිචාර දක්වන්න පුළුවන් හැකියාව තියෙන නිසා වෙනස් ලෙස ප්‍රතිචාර දක්වන්න පුළුවන් හැකියාව තියෙන නිසා මේ සමායකතාවයට නමක් එනවා පුතාලා ප්‍රකාශ සමායකතාවය කියලා. ආලෝකයට ප්‍රතිචාර දැක්වීම වෙනස් වීමෙන්. ඔයාලා තියෙනවනේ මොනවාද මේ ප්‍රකාශ තන්තුව නම් මනම් එහෙම ඒවත් තියෙනනේ ෆිසික්ස් වලදී ඉගෙන ගන්නේ නේ ආලෝකය ගමන් කරන තන්තු කියන අදහසනේ. ඒතර මේකෙත් ආලෝකයට ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස් වෙන මේ සංයෝග දෙක තලද්‍රවිත ආලෝකයට අන්න ඒ අණුව වෙනස් වෙන නිසා තමයි මේව ප්‍රතිරූප අවයව සමායක වලට නමක් එන්නේ. මොකක් කියලාද පුතාලා? ප්‍රකාශ සමායකතාවය කියලා. එහෙනම් ප්‍රතිරූප අවයව සමායකතාවය කියන්නේ මොකක්ද කියලා හොතින් උඹලා කියන්න ඕන මොකද්ද? එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බය වන මුගේ දර්පණ ප්‍රතිබිම්බය වෙන සමායක අපි හඳුන්වනවා ප්‍රතිරූප අවයව සමායක. ඒ ප්‍රතිරූප අවයව සමායක වලට තලද්‍රවිත ආලෝක කිරණයක ද්‍රවණ තලය දක්ෂිනාවර්තව සමහර අයට භ්‍රමණය කරන්න පුළුවන්. එයාගේ අනිත් සංයෝග වලට වාමාවර්තව භ්‍රමණය කරන්න පුළුවන්. අන්නේ අනුව එයාලා ආලෝකයට ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා අපි මේවා හඳුන්වනවා ප්‍රකාශ සමායකතාවය කියලා. එතකොට පුතාලා මෙහෙම ගමුකෝ. මේකේ පුතාලා මේ A ගෙනුයි B මේ X සහ Y ගෙන් සමමවුල ඉන්න මිශ්‍රණයක් ඉන්නවා. අපි හඳුන්වනවා රැසීමික මිශ්‍රණ කියලා. මෙතන ආපහු එමුකෝ. A ගෙනුයි X ගෙනුයි Y ගෙනුයි සමමවුල මිශ්‍රණයක් ඉන්නවා. එතකොට X නිසා වාමාවර්තව භ්‍රමණය වෙනවා අදාළ තලද්‍රවිත ආලෝකයේ ගමන් කෙරුවොත් ඒක හරහා Y නිසා දක්ෂිනාවර්තව භ්‍රමණය වෙනවා. එතකොට සමමවුල ඉන්න නිසා මොකක් වෙනවද? සමස්ත ලෙස වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න එහෙම අවස්ථාවකේ සංයෝග මිශ්‍රණ සමාන ප්‍රමාණ වලින් හිටියොත් මොකක් දක්වන්න නැති වෙන වෙලාවල් තියෙනවද? ප්‍රකාශ සමායකතාවය නොදක්වන වෙලාවල් තියෙනවා. ඒතර ඒකේ තරම් වැදගත් වෙන්නේ නැත. ඒතර මේවා සංයෝග වර්ග දෙකක ඉන්නකොට තමයි ඔයාලට අසලකා බලන්නේ. හරි. එහෙනම් එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ වන සමායක ප්‍රතිරූප අවයව සමායකතාවය වෙනවා. ඒවට ආලෝකයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මත හැකියාව තියෙන නිසා ඒව ප්‍රකාශ සමායක ලෙස නම් කරනවා. ඒ සංවේදීතාවය මේකට දාන ප්‍රතිචාරය දක්ෂිනාවර්තවද ඒ ද්‍රවණ තලය වෙනස් වෙන්නේ වාමාවර්තවද කියන කාරණාව අනුව අපි L සහ D ආකාර ලෙස වර්ගීකරණය කරගන්නවා. හරි. ඊළඟට පුතාලා මේ ප්‍රතිරූපවය එහෙම නැත්නම් ප්‍රකාශ සමායකතාවය දක්වන සංයෝග වලට තියෙන ඕන සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය තමයි පුතාලා කාබනික සංයෝගයක යම්කිසි කාබන් පරමාණුවක් ඉන්න ඕන. මෙයාලට අදාළව යම්කිසි කාබන් පරමාණුවක් ඉන්න ඕන අසමාන කාණ්ඩ හතරක් බැඳිච්ච එක. අසමාන කාණ්ඩ හතරක් බැඳිච්ච එක. ඒ කියන්නේ මේක වටේට හයිඩ්‍රජන් බැඳිලා තියෙන්න පුළුවන්, බ්‍රෝමීන් එකක් බැඳිලා තියෙන්න පුළුවන්, CH3 එකක් බැඳිලා තියෙන්න පුළුවන්. මෙතෙන්ට CH2CH3 එකක් බැඳිලා තියෙන්න පුළුවන්. ඔය වගේ අසමාන කෑලි හතරක්. ඒ කියන්නේ මෙයා වටේට බැඳිච්ච කෑලි සමස්තයක් ලෙස සලකා බලන සමස්ත කෑලි වෙනස් වෙච්ච ඒවා අපි හඳුන්වනවා මොනවා වෙනස් වෙලා තිබුණා නම් මෙන්න මේ වගේ කාබන් කෙනෙක් හිටියනම් ඒ කියන්නේ අසමාන කාණ්ඩ හතරක් බැඳිච්ච කාබන් කෙනෙක් හිටියනම් අසමාන කාණ්ඩ හතරක් බැඳිච්ච මේ කෑලි හතර අසමානයි. මේකට මේක අසමානයි, මේ කෑලි හතර එකිනෙකට අසමානයි පුතාලා. නේ මෙන්න මේ කාබන් අපි හඳුන්වනවා පුතාලා කයිරැල් කාබන් කියලා. මොකද්ද? කයිරැල් කාබන්. එහෙම නැත්නම් තව නමක් එනවා අසමමිතික කාබන් කියලා.
මිතික. එහෙම කෙනෙක් වෙන්න නම් මොකක් වෙන්න ඕනද? කයිරල් කාබන් පරමාණුවක් එහෙම නැත්නම් අසම්මිතික කාබන් පරමාණුවක් වෙන්න නම් මොකක් වෙන්න ඕනද? ඒ කාබන් පරමාණුව වටේට බැඳිච්ච අනිකුත් කාණ්ඩ හතර එයා වටේට බැඳිච්ච කෑලි හතරක් තියෙනවා නම් ඒ හතර එකිනෙකට අසමාන වෙන්න ඕන. සමහර ළමයි මෙන්න මේ වගේ තැන්වලදී මේක වරද්ද ගන්න වෙලාවල් තියෙනවා. අපි හිතමු මෙහෙම කියලා. C H එකක් ඉන්නවා. මෙතනට CH3 එකක් ඉන්නවා. මම හයිඩ්‍රෝකාබනයක් ලියන්නම්කෝ. මෙතන CH2 CH3 එකක් ඉන්නවා. මෙතන ඉන්නවා CH2 CH2 CH3 එකක්. සමහර ළමයි කියන දැන් මේකේ කයිරල් කාබන් පරමාණුවන්නේ පුතා. ඒ කියන්නේ අසම්මිතික කාබන් පරමාණුවන්නේ අසමාන කෑලි හතරක් ඉන්නවනේ. මොකද අසමාන කෑලි හතර පුතාලා? මේකට දාලා අසමාන කෑලි හතර මොනවාද? මේක එක කෑල්ලක්, මේක තවත් කෑල්ලක්, මේක තවත් කෑල්ලක්, මේක තවත් කෑල්ලක්. අසමාන කෑලි හතරයි. හැබැයි පුතාලා සමහර දරුවෝ ඉන්නවා මෙන්න මේක වරද්ද ගන්නවා. සර් මෙන්න මේව ඇවිල්ලා සමානයිනේ කියලා කියනවා ඌ. මොනවාද? මෙන්න මේවා. මෙතන ඉන්නේ CH2 එකක් නේ සර්. මෙතන ඉන්නේ CH2 එකක් නේ සර් කියලා කියනවා. එතකොට සමාන කෑලි දෙකක් නේ දෙපැත්තෙන් ඉන්නේ නෑ පුතා. ඒක නෙමෙයි අපි සමානතාවය බලන්නේ. මෙයාගේ වටේ ඉතුරු ඔක්කොම. ඒ කියන්නේ මේ සමස්තයටම අදාළ. මේ සමස්තයම තමයි ඉතුරු කෑල්ල ලෙස සලකා බලන්නේ. එතන ළඟම ඉන්න කෑල්ල විතරක් නෙවෙයි. ඒක ඔළුවේ තියාගමු. ඒක ඔළුවේ තියාගමු. මේ ළඟම ඉන්න කෑල්ල විතරක් නෙවෙයි. එතනින් පස්සේ ඉන්න සමස්තම කෑල්ල තමයි පොදු කෑල්ලක් විදියට අපි සලකා බලමින් ප්‍රකාශ සමායකතාවය දක්වනවාද කියලා බලන්නේ. එහෙනම් ප්‍රතිරූප අවයව එහෙම නැත්නම් ප්‍රකාශ සමායකතාවය එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ වන සමායකතාවය වෙන්න නම් මොකක් වෙන්න ඕනද? එහෙම සමායක සංයෝගයක් හඳුනා ගන්න පුළුවන් විදිය තමයි උන්ට ඉන්නවා කයිරල් කාබන් පරමාණුවක් එහෙම නැත්නම් අසමමිතික කාබන් පරමාණුවක් ඌ හඳුනා ගන්න තියෙන විදිහ තමයි මොකද්ද බදාලා? උගේ වටේ ඉන යම්කිසි කාබන් ඒ සංයෝගයේ තියෙන හැම කාබන්ට කෙරෙම එහෙම වෙන්න ඕනේ නැහැ. දැන් මේ කාබනික සංයෝගයේ මෙයා වටේට හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවා. ඒ කාබනික සංයෝගයේ කොහේ හරි එකම එක කාබන් පරමාණුවක් වටේට හරි අසමාන කෑල්ලක් බැඳුණා. ඉතින් අපි ඒක හඳුන්වනවා මොකක් කියලාද? අසමාන කෑලි හතරක්. අසමාන එක කාබන් පරමාණුවක් වටේටවත් අසමාන කෑලි හතරක් බැඳුණා තිබුණා. ඉතින් අපි ඒක හඳුන්වනවා කයිරල් කාබන් පරමාණුවක්, අසම්මිතික කාබන් පරමාණුවක්, එහෙම කාබන් පරමාණුවක් ඉන්න කෙනෙකුට ප්‍රකාශ සමායකතාවය එහෙම නැත්නම් ප්‍රතිරූප අවයව සමායකතාවය දක්වන්න පුළුවන්. එහෙනම් ප්‍රකාශ සමායකතාවය එහෙම නැත්නම් ප්‍රතිරූප අවයව සමායකතාවය දක්වන සංයෝගයක් හඳුනා ගන්න පුළුවන් විදිය මොකද්ද? හඳුනා ගන්න පුළුවන් විදිය තමයි මේ වගේ කයිරල් එහෙම නැත්නම් අසම්මිතික කාබන් පරමාණුවක් ඉන්න ඕනේ. ඊළඟට ආපහු ටක් ගාලා මේක පැහැදිලි කිරීම කරන්න. අපි කිව්වා එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බය වන එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බය වන මේකේ සමායකතාවය ප්‍රධාන ආකාර දෙකයි. දෙකෙන් අපි දැන් ඉන්නේ ත්‍රිමාන සමායකතාවය යටතේ. ත්‍රිමාන සමායකතාවය කිව්වේ එකම අණුක සූත්‍රය තියෙනවා, එකම ව්‍යුහ සූත්‍රය තියෙනවා. නමුත් ත්‍රිමාන අවකාශ පරමාණු දිශානගත වෙච්ච ආකාරය වෙනස් වීමෙන් තමයි මේ ත්‍රිමාන සමායකතාවය ඇති වෙන්නේ. ඒකෙන් ප්‍රතිරූප අවයව සමායකතාවය ඇති වුණේ කොහොමද පුතාලා? එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ වන. ඒක මොකද්ද? අපි කිව්ව අර XY කියලා සංයෝග දෙකක් අරගෙන මම ඔයාලට ඒ කතාව ගොඩ නැගුවේ. X සහ Y කියලා සංයෝග දෙකක්. මේ X සංයෝගය අරගෙන දර්පණය ඉස්සරහින් තිව්වට පස්සේ ඒකේ ප්‍රතිබිම්බයක් ලැබුණා. අන්නේ ප්‍රතිබිම්බය වගේ නම් Y. එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බය. දැන් Y අරගෙන ඒකේ දර්පණය තිව්වට පස්සේ ඒකෙන් හටගන්න ප්‍රතිබිම්බය X ආකාරණයි. ඒ කියන්නේ එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බය වෙනවා නම් අපි ඒව හැඳින්වුව මොනවා කියලාද පුතාලා? අපි හැඳින්නුවා ප්‍රතිරූප අවයව සමායකතාවය ලෙස. එහෙනම් පාරත්‍රිමාන සමායකතාවය කියලා කියන්නේ මොකද්ද? එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ නොවන සියලු ත්‍රිමාන සමාවයක. ආපහු එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ නොවන. ඒ කියන්නේ මේකට අයිති නැති සියලු ත්‍රිමාන සමාවයක මොන කොටට අයිතිද? පාරත්‍රිමාන සමායකතාවය යටතට අයිති. ලියා ගන්න කෙනෙකුට ලියා ගන්න පුළුවන්. එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ නොවන සියලු ත්‍රිමාන සමාවයවික පාරත්‍රිමාන සමායකතාවයට අයත් වෙනවා. මේකට අයත් වෙන ඒ වගේම පුතාලා. මේකට අයත් වෙන ඒ වගේන් අපි සලකා බලන්නේ A level වලදී අපි සලකා බලන්නේ එක සෙට් එකක් විතරයි. අන්නේ එක සෙට් එකට අපි නමක් දෙනවා. මොකක් කියලාද? ජ්‍යාමිතික සමාවේවිකතාවය කියලා. මොකක්ද මේ සෙට් එකේ නම? ජ්‍යාමිතික සමායකතාවය. ජ්‍යාමිතික සමායකතාවය. අපි ප්‍රතිරූප අවයව සමායකතාවය කිව්වේ මොකද්ද? එකක් අනෙකේ දර්පණ ප්‍රතිබිම්බ වෙන ඒවා. උන් හඳුනාගත්තේ කොහොමද? අර අසම්මිතික කාබන් පරමාණුවක් හිටියා. උන්ගේ තිබිච්ච වෙනස්කම මොකද්ද? උන්ගේ රසායනික ලක්ෂණ සමානයි, භෞතික ලක්ෂණ ගොඩාක් ඒවා සමානයි. වෙනස් උනේ
තල ද්‍රවිත ආලෝක කිරණයේ භ්‍රමණ තලය වෙනස් වෙන එක විතරයි වෙනස් වුනේ ප්‍රතිරූප අවයව සමායකතාවය යටතේ. එතකොට ඒකෙදී අපිට අර තල ද්‍රවිත ආලෝක කිරණයට භ්‍රමණ තලය වෙනස් කිරීමට අදාළව මේකට ආලෝක කිරණයට ප්‍රතිචාර දක්වපු නිසා මේකට තව නමක් අපි කිව්ව මොකක් කියලාද? ප්‍රකාශ සමායකතාවය කියලානේ. ඒකත් අපි ලියා තියමු. ප්‍රකාශ සමායකතාවය. ඒතර මේ වර්ගෙටම තමයි මේක කියන්නේ. හැබැයි පුතා මේකේ ඉන්න සමස්ත ඔක්කොම මේව නෙමෙයි. නමුත් ඉතින් A level වලදී කතා කරගන්නේ මේ දෙකම එකක් කියලා. ඒ කියන්නේ මොකද මේ යටතේ කතා කරන ඔක්කොම මේව විතරයි කතා කරන්නේ. ඒ නිසා. හරි. එහෙනම් පාරත්‍රිමාන සමායකතාවය එහෙම නැත්නම් ජ්‍යාමිතික සමායකතාවය කියලා අපිට සලකා බලන්න පුළුවන් මොකද්ද? එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ නොවන සමාවයවික ත්‍රිමාන සමායක. එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ නොවන සමායක කියලා කිව්වොත් වැරදි. ත්‍රිමාන සමායක. එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ නොවන ත්‍රිමාන සමායක පාරත්‍රිමාන සමායකතාවය නම් වේ. ඒතර ඒ යටතේ අපි කතා කරනවා මොකද්ද? ජ්‍යාමිතික සමායකතාවය. එහෙනම් මේ යටතේ අපිට ත්‍රිමාන සමායකතාවය යටතේ අපි කතා කරගන්නවා පාරත්‍රිමාන සමායකතාවය. පාරත්‍රිමාන සමායකතාවය. ඒකටම අපි නමක් තවත් කියනවා කියලාද? ජ්‍යාමිතික කියලා. අපි අය කලින් කිව්වා ඒකටම කියන එක වැරදි කියලා කියන්නත් පුළුවන්. නමුත් ඒ ලෙවල් වලදී ඒකටම කියනවා කියලා ගමු. හරි. එතකොට පාරත්‍රිමාන සමායකතාවය යටතේ කාබනික සංයෝග අපි හඳුනගන්නේ කොහොමද? ඒ වගේ කාබනික සංයෝග හඳුනගන්නේ කොහොමද? මෙන්න මෙහෙම පුතාලා හඳුනගන්න පුළුවන්. මේ පාරත්‍රිමාන සමායකතාවය දක්වන කාබනික සංයෝග ගත්තට පස්සේ මෙයාලගේ අනිවාර්යම පුතාලා CC අතර ද්විත්ව බන්ධනයක් තිබිය යුතුමයි. මේ සමායකතාවය දක්වන්න නම් අනිවාර්යයෙන් කාබන් අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඒ වගේම මේ ද්විත්ව බන්ධිත කාබන් පරමාණු දෙකේම මුහුම් කරන පුතා sp2 විය යුතුමයි. ඒ කියන්නේ මොකද්ද? මෙයාගේ වටේට තලිය ත්‍රිකෝණාකාර ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියක් තියෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන යුගල් සැකැස්මක් තියෙන්න ඕන. ඒ කියන්නේ තව බන්ධන දෙකක්වත් තියෙන්න. ඒක සරින්න බෑනේ. තව බන්ධන දෙකක්වත් තියෙන්න. ළමයිකට අහන්න පුළුවන් සර් ඔය sp2 දාපු එකේ වැදගත්කම මොකද්ද? මෙහෙමත් තියෙන්න පුළුවන් නේ පුතා. cc අතර ද්විත්ව බන්ධන තියෙනවා. මෙයා අතරත් ද්විත්ව බන්ධනය. මේකට කාණ්ඩ දෙකක් සම්බන්ධයි. මේකට නැහැ. මෙහෙම ඒවා නෙමෙයි. මෙහෙම ඒවා අපි සලකා බලන්නේ නැත. මෙහෙම ඒවා සලකා බලන්නේ නැත. එතන අපි සලකා බලන්නේ sp2 මුහුම් කරණය වෙච්ච විතරයි. sp2 මුහුම් කරණය වෙච්ච දෙන්නෙක් ඉන්නවා. හරි. මෙන්න මේකෙදි පුතාලා මෙන්න මේ අපි කිව්ව මොකද්ද? පාරත්‍රිමාන එහෙම නැත්නම් ජ්‍යාමිතික සමායකතාවය කියලා කියන්නේ එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ නොවන සියලු ත්‍රිමාන සමාවයවික මේ ගොඩට අයිති. ඒ සමායක දක්වන සංයෝග හඳුනා ගන්න පුළුවන් විදිය තමයි CC අතර ද්විත්ව බන්ධනයක් තියෙන්න ඕන. අන්නේ ද්විත්ව බන්ධිත කාබන්ලගේ එක් එක් කාබන් පරමාණු වලට බැඳිච්ච කාණ්ඩ අනිවාර්යෙන් එකිනෙකට අසමාන වෙන්න ඕන. ඒ කියන්නේ මේ X අනිවාර්යෙන් Y ට අසමාන වෙන්න ඕන. කිසි වෙලාවක සමාන වෙන්න බෑ. සමාන වුණොත් මොකක් නැද්ද? පාරත්‍රිමාන සමායකතාවයක් නැහැ. ඒ වගේම මෙතන හිටියද මම මේක A සහ B කියලා දාන්නම්. A අනිවාර්යයෙන්ම මොකක් විය යුතුමයිද? B ට අසමාන විය යුතුමයි. 200ක් ෂුවර්. ඒ කියන්නේ ඒක එහෙම නොවුනොත් ජ්‍යාමිතික සමායකතාවයක් එහෙම නැත්නම් පාරත්‍රිමාන සමායකතාවයක් නැහැ. මේ දෙක එකිනෙකට අසමාන වෙන්න ඕන මේ දෙක. ඒ කියන්නේ sp2 වහම කරණය වෙච්ච එක් එක් කාබන් පරමාණු වලට බැඳිච්ච ඉතුරු කෑලි දෙක. ද්විත්ව බන්ධනයේ බැඳිච්ච මේ කාබන් පරමාණු දෙකෙහි ඉතුරු කෑලි දෙක. මෙයාගේ මේ කෑලි දෙක, මෙයාගේ මේ කෑලි දෙක එකිනෙකට අනිවාර්යෙන් අසමාන වෙන්න ඕන. අන්න එහෙම විනෝතින් ඒ ඔක්කොම අයිති මොන ගොඩටද? පාරත්‍රිමාන එහෙම නැත්නම් ජ්‍යාමිතික සමායකතාවය කියන ගොඩට අයිති වෙනවා. ඒකෙත් අපි වර්ගීකරණයක් කරගන්නවා. මේකේ පුදාලා මෙන්න මේ එකම පැත්තේ දෙන්න සමාන වුණොතින්. ඒ කියන්නේ A සමාන වුණොතින් X මේ දෙක එකිනෙකට සමාන වුණොතින්. ඒ වගේම මේ දෙක එකිනෙකට සමාන වුණොතින් y සමානයි b. මේ දෙක එකිනෙකට සමාන වෙනවා. දැන් මේ දෙක අසමානයි. මේ දෙකට සමානයි. මම එක්සැම්පල් එකක් ලියන්නම්කෝ. c මෙතන h එකක් හිටියා, මෙතන ch3 එකක් හිටියා, මෙතන h එකක් හිටියා, මෙතන ch3 එකක් හිටියා. මේ දෙක අසමානයි. ඒ කියන්නේ xy අසමානයි. හරිනේ. ab අසමානයි. හරිනේ. hch3 අසමානයි. හරි. මේ උඩ ඉඳපු දෙන්න XA ට සමානයි. මේ දෙක සමානයි. YB ට සමානයි. මේ දෙක සමානයි. අන්න එහෙම වෙන ඒවා අපි හඳුන්වනවා සිස් සමායක කියලා. මොනවා විදියටද? සිස් සමායකතාවය ලෙස අපි හඳුන්වනවා. මොකද්ද? A සමානයි X හා Y සමානයි B වෙච්ච වෙලාවක් අපි හඳුන්වනවා සිස් සමායක කියලා. එහෙම නැත්නම් තවත් පුළුවන් පුතා. සිස් සමායකතාවයේ යටතටම අපිට තවත් ගන්න පුළුවන්. අපි හිතමු පුතා මේ පැත්තේ
මෙන්න මෙතෙන්ට අදාළව හිටියොත් මෙතන CH3 එකක් නෙවෙයි ඉන්නේ මෙතන Br එකක් ඉන්නවා. මෙතෙන්ට අදාළව මෙතන Br එකක් ඉන්නවා. දැන් මේ දෙක එක පැත්ත දෙන්නේ සමානයිනේ. නමුත් මේ පැත්ත දෙන්න සමාන නැහැ. It's is. It's is. ඒ කියන්නේ මේ දෙපැත්තම සමාන වෙන්න ඕන කියලා එකක් නැහැ. මේ දෙපැත්තම සමාන වෙන්න ඕන එකක් නැහැ. එක පැත්තක් වුණත් සමාන වුණොත් ඇති. ඒක නිසා අපි අර මෙතෙන්ද දැම්මනේ. x සමානයි a සහ y සමානයි b අර කලින් අවස්ථාව. මේ දෙකේ h ඉන්න වෙලාවයි CH3 CH3 ඉන්න වෙලාවයි. දෙකම හා වෙන්න පුළුවන්. එක පැත්තක් හරි සමාන වුණත් ඇති. ඒක එක්ක HH සමාන වෙනවා මෙතෙන්ට වෙන එකක් ඇවිල්ලා මෙතෙන්ට CH3 ආවොත් එකම පැත්ත දෙන්නේගේ එකෙක් හරි සමාන වුණත්. හා එහෙම නැත්නම් මම දාන හෝ කියලා පුතා. තේරුණානේ කතාව ඇයි හෝ කියලා දැම්මේ කියලා. හා කියලා දාපු එක තේරුණා. h ලා දෙන්න දෙපැත්ත මෙයා පැත්තේ හිටියා CH3 දෙන්න මේ පැත්තේ හිටියා. එතකොට මොකක් වුණාද? මේ දෙපැත්තේ සමානයි හා වුණා. එක පැත්තක් විතරක් සමාන වුණත් මොනවා කියලා හඳුන්වනවද? සිස් කියලා හඳුන්වනවා. ඒක නිසා මම හෝ කියලා දැම්මා. එහෙම ගොඩවල් අපි දාගන්නේ මොනවා විදිහටද? සිස් සමායක ලෙස නම් කරනවා පුතා. ඊළඟට මේකේ පුතා හරහට දෙන්න සමාන වුණත් දෙපැත්තට දෙන්න. මෙන්න මෙහෙම වුණොත් මේ වගේ වුණොත් මෙන්න මෙතෙන්ට එනවා මෙතෙන්ට එනවා h එකක් මෙතෙන්ට එනවා ch එකක්. දැන් බලපංකො හරහට සමාන වෙලානේ. අන්න එහෙම එකක් අපි හඳුන්වනවා පුතා. මේ පැත්ත මෙයාගේ මේ හරහට පැත්ත සමානයි මේකෙත් හරහට පැත්ත සමානයි. අන්න එහෙම සමාවයක අපි හඳුන්වනවා මොනවා කියලාද? ට්‍රාන්ස් සමාවයක කියලා. ඒව මොනවාද? ට්‍රාන්ස්. එතන ඒවත් අයිති මොන ගොඩටද? ජ්‍යාමිතික සමායක ගොඩට තමයි. මෙයාලා එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ සමායක වෙන්නේ නැහැ. අර දැන් අපිට අර කලින් ඉදපු සිස් එක ගෙනහිල දර්පණයක් ඉස්සරහට තියුවා කියලා බන් ට්‍රාන්ස් එකට සමාන වෙන්නේ නැහැ නේ. මම නිකන් සරලව ඔයාලට ඇඳලා පෙන්නන්නම්කෝ. තවත් එකක. දැන් මේක අපි ගමුකෝ. C දිත්ත බන්ධන C H හිටියා මෙතන CH3 හිටියා. මෙතනත් H හිටියා මෙතන CH3 හිටියා. තව කාබනික සංයෝගය මම මේකම දාන්නම් ට්‍රාන්ස් එක. මෙතන CH3 හිටියා මෙතන H හිටියා මෙතන CH3 හිටියා මෙතන H හිටියා පුතා. දැන් මේක දර්පණයේ ඉස්සරහින් තියුවා මේකට සමාන වෙන්නේ නැහනේ. නමුත් මේකේ කාබනික සංයෝගය ගත්තා පස්සේ කවුරු හරි එළියෙන් බලන කෙනෙකුට මේ කාබනික සංයෝගය ගත්තට පස්සේ මේ ඉන්නේ CH3 CH මේක ඊට පස්සේ දිත්ත බන්ධන C මේ H එක හිටියා CH3. මෙයා ගත්තත් CH3 හිටියා CH හිටියා ආපහු CH හිටියා ආපහු CH3 හිටියා. මේ දෙකේම මේකමනේ. එකම අණුක සූත්‍රය එකම ව්‍යුහ සූත්‍රය මේ දෙකේම එකමයි. නමුත් මෙයාගේ දර්පණයක් තියුවොත් බම් මෙහෙම ඉස්සරහින් දර්පණයක් තියුවොත් ප්‍රතිබිම්බ විදියට මේක හැදෙනවද? නෑ කිසිසේත් නෑ. මේක මම දාන එකත් මෙහෙම දැම්මට පස්සේ නිරූපණයක් වැරදෙනවනේ. ඒ නිසා මම අයින් කරනවා. මේ මෙහෙම වෙන්නේ නෑ. දර්පණ ප්‍රතිබිම්බය මේකට සමාන උනේ නෑ. එකක් අනෙකෙහි මොනවා වෙන්නේද? දර්පණ ප්‍රතිබිම්බ වෙන්නේ නෑ. නමුත් මොනවාද? ත්‍රිමාන සමායක. අන්න ඒව තමයි අපි හඳුන්වන්නේ මොනවා කියලාද? ජ්‍යාමිතික කියලා. ඒකේ යටතේ මේක අපි හඳුන්වනවා එකම පැත්ත දෙන්න සමානයි නම් අපි කිව්ව නමක් මොකද්ද පුතා? සිස් කියලා හැඳින්නුවා. හරහට දෙන්න සමාන වෙලාවල් අපි හැඳින්වුවා මොනවා කියලාද? ට්‍රාන්ස් කියලා. මේ දෙක එකිනෙකෙහි ජ්‍යාමිතික සමායක. මේ දෙක එකිනෙකෙහි ජ්‍යාමිතික සමායක. මෙයා අරකේ ජ්‍යාමිතික සමායක වර්ගයක්. හරි. එමුකෝ දැන් අනිත් පැත්තට. දැන් මෙහා ගත්තට පස්සේ ට්‍රාන්ස් වර්ගي කොහොමද? දැන් මේ හරහට සමාන වෙන ඒවා කිව්වනේ. එතකොට ඒකෙදි පුතා මොනවා වුණාද? x සමාන වුණා කාටද? b ටනේ. මේක x සමානයි b ට. x සමානයි b. හා මොකක් වුණාද? මෙයා සමාන වුණා මෙයාට. a සමාන වුණා කාටද? a සමාන වුණා y ට. නැත්නම් y සමාන a. නේ? ඒ දෙකම අවස්ථානේ. ඒක නිසා අපි හා කියලා දැම්මා. එහෙම නැත්නම් පුතා අර කලින් කතා කරා වගේ මම මෙතන එකක් විතරක් මම br දානවා. මම මෙතෙන්ට විතරක් මම br දානවා. මෙතෙන්ට අදාළව මම br එකක් දාගන්නවා. දැන් මොකද්ද? එක පැත්ත දැන් මේ හරහට සමානයි. ඒ කියන්නේ x සමානයි b වුණා. හැබැයි මේක සමාන වුණේ නැහැ. නේ y සමාන වුණේ නැහැ ඒට. මේ පැත්ත සමාන වුණේ නැහැ. හැබැයි එකක් සමාන වුණත් ඇති. ඒ නිසා අපි මේකටත් හෝ කියලා කැලලක් එනවා. අන්න ඒක ඔළුවට තියාගන්න. ඔළුවේ තියාගන්න මෙන්න මේ කතාව. මොකද්ද? සිස් සහ ට්‍රාන්ස් සමායක ආකාර දෙක. ජ්‍යාමිතික සමායකතාවය දක්වන්න නම් මොකක් වෙන්න ඕනද? ජ්‍යාමිතික සමායකතාවය දක්වන්න වෙනත පාර්ත්‍රිමාන සමායකතාවය දක්වන්න CC අතර දිත්ත බන්ධන වලින් බැඳිලා තියෙන්න ඕන. ඒ දිත්ත බන්ධිත එක් එක් කාබන් පරමාණුවට අසමාන කෑලි සම්බන්ධ වෙලා තියෙන්න ඕන. අසමාන කාණ්ඩ සම්බන්ධ වෙලා තියෙන්න ඕන. ඒ අසමාන කාණ්ඩවල
මේ විදියට සමාන වුණොත් ඒ කියන්නේ එකම පැත්තේ අය සමාන වුණොත් අපි ඒව හඳුන්වන එකක් හරි සමාන වුණොත් අපි ඒව හඳුන්වන සිස් කියලා. සිස් සමායක කියලා. හරස් අතර දෙපැත්තේ අය සමාන වුණොත් අපි ඒව හඳුන්වනවා ට්‍රාන්ස් සමායක කියලා. අඩුම වශයෙන් එකක් හරි සමාන වුණා නම් ඇති. මෙහෙම එකක් හරි සමාන වුණා නම් ඇති. එහෙනම් දැන් අපි මේ මූලික තියරි සිද්ධාන්ත ටික සාකච්ඡා කරලා මොනා කරාද? අවසන් කරා. මෙච්චරයි පුතා සමාවේකතාවේ තියරි ටික. මම මේක පෙළගස්සන්නම් පොඩි වෙලාවක් ඇතුළත ඊටමත් කෙටියෙන් මේ සාකච්ඡාව යන්නම්. දැන් සමාවේකතාවය කිව්වේ මොකද්ද? එකම අණුක සූත්‍රයට වෙනස් සංයෝග පැවතීම. සමාවේකතාවය. එහෙම සමාවේක ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මොනවාද ප්‍රධාන ආකාර දෙක? ව්‍යුහය වෙනස් වීමෙන් නේ. එක පරමාණු එකිනෙක සමග බැඳිච්ච ආකාරය වෙනස් වීම කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒකට ඝටනා කියලා නම එනවා. ඒක තමයි ව්‍යුහ සමායකතාවය. ත්‍රිමාන සමායකතාවය කිව්වේ මොකද්ද? එකම අණුක සූත්‍රයක් තියෙනවා, එකම ව්‍යුහ සූත්‍රයක් තියෙනවා. නමුත් සංයෝග වර්ග වෙනස් වෙලා තියෙනවා ත්‍රිමාන සමායකතාවය. කියන්නේ ත්‍රිමාන අවකාශයේ දිශානතිය වෙනස් වීම. ඊළඟට අපිට ව්‍යුහ සමායක ගත්තට පස්සේ ආකාර තුනයි. මොනවාද? දාමය වෙනස් වෙන්න පුළුවන්, ස්ථානය වෙනස් වෙන්න පුළුවන්, ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වීම නිසා සමායක ඇති වෙන්න පුළුවන්. ඒ යටතේ අපි කතා කරගත්තා. ඒ යටතේ අපි සාකච්ඡාව ගොඩනගා ගත්ත දාම ස්ථාන කියන ඒවට අදාළ තියරි කොටස් ටික කතා කරානේ. ඒ යටතේ මම දාම ඔය ටිකට ආපු තැන් ටික සාකච්ඡාවට එන්නම්. දාම සමායක කිව්වේ එකම අණුක සූත්‍රය තිබුණා, දාමය වෙනස් වෙච්චා. මේ එක එක්සැම්පල් එකක්. ඊළඟට අපි සාකච්ඡාව ගොඩනගා ගත්තා ස්ථාන සමායකතාවයට. ස්ථාන සමායකතාවය කිව්වේ එකම අණුක සූත්‍රය තිබුණා, එකම කාබන් දාමයක් තිබුණා. නමුත් ඒ දාමේ ක්‍රියාකාරී කාණ්ඩය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ආදේශයක් වෙන්න පුළුවන්. බැඳිච්ච තැන වෙනස් වීම ඇත්තට සමායකතාවය. ඊළඟට අපි කතා කරගත්තා ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවය. එකම අණුක සූත්‍රය තිබුණා, සංයෝග වලට අදාළව ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් යාළගේ හැසිරීම වෙනස්. ඒතර මෙයා ගත්තට පස්සේ සංයෝග වර්ග දෙකක් කියලා මම කිව්වා. යාළගේ ක්‍රියාකාරීත්වය වෙනස්. ඒතර ඒකෙදි එකම දාමය තියෙන්නත් පුළුවන් කිව්වා, මේ වගේ අවස්ථාවල නොතියෙන්නත් පුළුවන් කිව්වා. ඒකත් අපි කතා කරගත්තා. ඊළඟට අපි කතා කරා මොනවා ගැනද පුතාලා? සමායකතාවය යටතේ ව්‍යුහ ටික ඉවරයි. ත්‍රිමාන සමායක ගොඩට. ත්‍රිමාන සමායක අපි වර්ගීකරණය කරගත්තා පාරත්‍රිමාන සහ ප්‍රතිරූප අවයව කියලා. කොහොමද වර්ගීකරණය කරගත්තේ? එකක් අනකෙහි දර්පණ ප්‍රතිබිම්බ වෙන කරා මොනවා කියලාද? ප්‍රතිරූප අවයව කියලා. ඔයාලට මෙතනදී මම පැහැදිලි කරා. එකක් අනකෙහි දර්පණ ප්‍රතිබිම්බ නොවන ඒවුන්ට අපි නමක් දුන්නා මොනවා කියලාද? එකක් අනකෙහි දර්පණ ප්‍රතිබිම්බ නොවන ඒවුන්ට අපි දුන්නා පාරත්‍රිමාන එහෙම නැත්නම් ජ්‍යාමිතික සමායකතාවය කියලා. එකක් අනකෙහි දර්පණ ප්‍රතිබිම්බ වෙන අයගේ සංයෝග වර්ග හඳුනා ගැනීම කරේ කොහොමද? කෛරල් කාබන් පරමාණු එහෙම නැත්නම් අසම්මිතික කාබන් පරමාණුවක් කරා ඒ කාබනික සංයෝගයේ එක් කාබන් පරමාණුවක් වටේටවත් අසමාන කෑලි 4ක් සම්බන්ධ වෙලා තියෙන්න ඕන කිව්වා. ඒ වගේ කාබන් කෙනෙක් ඉන්නවා එහෙම නැත්නම් අසම්මිතික ඒව කාබන්ට හඳුන්වන කෛරල් කාබන් පරමාණුවක් අන්න එහෙම කෙනෙක් ඉන්න කාබනික සංයෝගයක් නම් එයාට ප්‍රතිරූප අවයව සමායකතාවය දක්වන්න පුළුවන් කිව්වා. ඒ කාබනික සංයෝග වලට සංයෝග හරහා තත්ත්විතාලෝක කිරණයක් ගමන් කරාට පස්සේ ඒකේ ද්‍රවණ තලය වෙනස් කරගන්න පුළුවන් කිව්වා දක්ෂිනාවර්තව හා වාමාවර්තව ලෙස සංයෝග වර්ග දෙකට. ඒ අනුව සංයෝග වර්ග L සහ D ලෙස වර්ගීකරණය කරගන්නවා කිව්වා. ඊළඟට අපි කතා කරගත්ත කවුරුද පුතා? පාරත්‍රිමාන සමායකතාවය. පාරත්‍රිමාන සමායකතාවය ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම මොකක් වෙන්න ඕන කිව්වද? CC අතර දිත්ත බන්ධනයක් තියෙන්න ඕන කිව්වා. ඒ දිත්ත බන්ධිත C පරමාණු දෙකම sp2 මුහුම්කරණයක් වෙලා තියෙන්න ඕන කිව්වා. ඒ sp2 වෙලා ඉතුරු කාණ්ඩ දෙක බැඳිච්ච ඉතුරු දෙක එකිනෙකට අනිවාර්යයෙන් මෙයාට බැඳිච්ච දෙකයි මෙයාට බැඳිච්ච දෙකයි අනිවාර්යයෙන්ම මොකක් වෙන්න ඕන කිව්වද? අසමාන වෙන්න ඕන. මේ වගේ කාබනික සංයෝගයකට දාලා මෙන්න මේක අනිවාර්යයි. අන්න එහෙම වෙච්ච වෙලාවක එකම පැත්තේ දෙන්නම හරි එහෙම නැත්නම් එක පැත්තක් හරි ඒක නිසා හෝ කියලා දැම්මා. හා එහෙම නැත්නම් හෝ කියලා දැම්මා. සමාන වුණොත් සිස් කියලා හැඳින්නුවා. දෙපැත්තේ හරහට එකක් හරි එහෙම නැත්නම් දෙකම හරි සමාන වෙච්ච වෙලාවක අපි හැඳින්නුව මොනවා කියලාද? ට්‍රාන්ස් සමායක. මම හිතනවා තියරි ටික දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති මේකට අදාළව සම්පූර්ණ කොටස. එහෙනම් මම මෙතෙන්ට අදාළව තියරි කෑල්ල සම්පූර්ණයෙන් අවසන් කරගන්නවා. මෙතනින් ඉස්සරහට තමයි මම දැන් ඔයාලත් එක්ක ප්‍රශ්න වලට අදාළ කොටස් ටික ගොඩනගාගෙන යන්න හදන්නේ.
එතන මෙතන ඉඳලා කරන ප්‍රශ්න මම මෙතනින් ඉස්සරහට කරන්න පටන් ප්‍රශ්න ටික පාස් පේපර් ප්‍රශ්න සහ අපිට වැදගත් වෙන මෙතනින් ඉස්සරහට වැදගත් වෙන ප්‍රශ්න සෙට් එක. එතන මම මුලින්ම පාස් පේපර් එකකට යන්නේ නැහැ. මුලින්ම මේ අපි කතා කරපු තැන් ටිකේ තියරි ටික අවබෝධ වෙන විදිහට මේව ටිකක් කතා කරගෙන යන්න එනවා. මුලින්ම අපිට වැදගත් වෙන තැන් ටික වැදගත් වෙන තියරි ටික. ඒකෙදි පුතාලා අපි ඉගෙන ගන්න කාබනික සංයෝග වර්ග සෙට් එකක් තියෙනවනේ. මොනවාද වර්ග සෙට් එක? අපි ඉගෙන ගන්නවා හයිඩ්‍රෝකාබන්, ඇල්කේන්, ඇල්කීන, ඇල්කයින සහ බෙන්සීන් ගැන. ඊළඟට හැලජනීකృత හයිඩ්‍රෝකාබන්. ඊළඟට ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝගය යටතේ මධ්‍යසාර ඇල්ඩිහයිඩ කීටෝන කාබොක්සිලික් අම්ල එස්ටර ඊතර ඔය කියන සංයෝග සෙට් එකම කතා කරනවා. ඊළඟට ඔක්සිජන් එතකොට අන්නේ කාබනික සංයෝග එක් එක්කෙනාට අදාළව මොනවා ඉගෙන ගන්න ඕනද? අපිට දල වශයෙන් හරි එයාගේ අණුක සූත්‍රය දුන්නට පස්සේ යම්කිසි කාබනික සංයෝගයක අණුක සූත්‍රය දැක්කම අපිට ඒ කාබනික සංයෝගය මොකක් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනද? මේ කාබනික සංයෝගයේ එක්කෝ ඇල්කේ ඇල්කීනයක්ද මොකක්ද කියලා ව්‍යුහය ඇසුරෙන් එහෙම නැත්නම් අණුක සූත්‍රය ඇසුරෙන් ඉදිරි කරගන්න පුළුවන් වෙනවා ගන්න පුළුවන්. අපි මේ අණුක සූත්‍ර ගැන කතා කරන්න යන්නේ. එතකොට පුතාලා අණුක සූත්‍රය යටතේදී අපිට CnH2n ධන දෙක ආකාර හිටියොතින් අපි ඒව හඳුන්වනවා ඇල්කේන කියලා. ඇල්කේන් CnH2n ආකාර හිටියොතින් ඒ කියන්නේ අපි දන්නවා ඇල්කේන එකේ ඉඳලා ඇල්කීනයක් දක්වා යනකොට පයි බොන්ඩ් එකක් එන නිසා බන්ධනයක් එන නිසා හයිඩ්‍රජන් දෙන්නෙකුට බැඳෙන්න තියෙන chance එක නැති වෙනවා. ඒව අපි හඳුන්වනවා ඇල්කීන් කියලා. KENE. ඊළඟට අපි CnH2n ඍණ දෙක යටතේ කතා කරනවා තව පයි බොන්ඩ් එකක් ආපු අවස්ථාවක් ත්‍රිත්ව බන්ධනයක් තියෙන වෙලාවයි. පොදු පැත්තට පස්සේ සමහර වෙලාවට මේක කාබනික සංයෝගේ තැන් දෙකක ද්විත්ව බන්ධන තියෙන වෙලාවල් පා. හරිද? දෙකක ඒ කියන්නේ එකක ද්විත්ව බන්ධන. සාමාන්‍යයෙන් දෙන ද්විත්ව බන්ධන එකක් තියෙන කාබනික සංයෝගය. ඒ කියන්නේ බහු බන්ධන එකක් තියෙන එක තමයි දෙන්න කියලා තියෙන්නේ. බහු බන්ධන එකක් දෙන්න කියලා. හැබැයි 20 24 A level paper එකේ අහනවා එකම කාබනික සංයෝගය ඇතුලේ කාබොක්සිලික් අම්ලයකුයි මධ්‍යසාරයකුයි ලෙස ක්‍රියාකාරී කාණ්ඩ දෙකක්. නේ? ඒක අර PCl5 දාලා මේ වැඩිවීම සාපේක්ෂ අණුක ස්කන්ධයේ වැඩිවීම ඇසුරෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒක නිසා එහෙම බෑ කියලා එකක් නෑ. බෑ කියලා එකක් නෑ. ඒත් අපිට මෙතෙන්ට කියන්න පුළුවන් 5 බොන්ඩ් එකක් තියෙන කාබනික සංයෝග වලටත් මේක දාන්න පුළුවන්. ඊළඟට ඇල්කේන වල ඉන්න හැලජන් සම්බන්ධ වෙච්ච වෙලාවක. ඒ කියන්නේ හැලජන් එකක් සම්බන්ධ වෙච්ච වෙලාවට ඒතර හැලජනයක් කියලා කියනකොට කාබනික සංයෝගේ කාබන් දාමේ H වෙනුවට බං. H වෙනුවට H අයින් කරලා මේක අයින් කරලා මේ වෙනුවට හේලයිඩයක් එනවා X කාණ්ඩයක් Cl හරි Br හරි අය එනවා. ඒතර අන්න එහෙම කෙනෙක් ආවොත් අපි දන්නවා හයිඩ්‍රජන් එකකට බැඳෙන්න පුළුවන් chance එකක් තියෙනවා. ඒ කියන්නේ ඇල්කේන දාමයක මොකක් වුණාද? CnH2n ධන දෙකෙන් එකක් අඩු වෙලා ධන එකක් වෙලා හේලයිඩයක් ආවා. එහෙනම් ඒ වගේ ඒවා. ඒ කියන්නේ CnH2n ධන 1යි X ආකාර ඒවා අපි හැලජන් එකක් සම්බන්ධ TC අතර තනි බන්ධන විතරක් තියෙන හේලෝ හයිඩ්‍රෝකාබන් ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඇල්කිල් හේලයිඩ් ලෙස හඳුන්වන්න පුළුවන්. මේකට උදාහරණ බෙන්සීන් සම්බන්ධ වෙනේම මම තාම කතා කරලා නෑ. ඒතර මේක හේලෝ හයිඩ්‍රෝකාබන්. ඊළඟට මධ්‍යසාරවල වෙන්නේ පුතා මෙන්න මේකේ. මෙතෙන්ට අදාළව ගත්තට පස්සේ මෙන්න මේ X කාණ්ඩ වෙනුවට මධ්‍යසාරය කියන්නේ මොකද්ද? අපි සාමාන්‍ය කාබනික සංයෝගයක වෙච්ච H වෙනුවට අලුතෙන් එනවා බා. අලුතෙන් එනවා H වෙනුවට OH එකක්. ඉතින් H වෙනස් උනේ නෑනේ බා. H වෙනස් උනේ නෑනේ. ඒත් OH එකක් ආවට පස්සේ O එකක් වැඩි වුණා. එහෙනම් ඇල්කේන එක නම් මෙහෙම එකක් තියෙන්නේ CnH2n ධන දෙක එහෙමම තියෙන ඇල්කේන දාමයට අදාළව. මොකද H වෙනස් උනේ නෑනේ. අලුතෙන් O එකක් ඇඩ් වුණා. ඕක අපි හඳුන්වනවා පුතාලා. ඔය වගේ කාබනික සංයෝග තිබුණා තියා අපි ඒවා හඳුන්වනවා මධ්‍යසාර කියලා. මධ්‍යසාර අර ග්‍රීන්හාර්ඩ් ප්‍රතිකාරකය නිපදවා ගන්න වැදගත් වෙන පුතා ඊතර් වලදී නේ ග්‍රීන්හාර්ඩ් ප්‍රතිකාරකය නිපදවා ගන්න වැදගත් වෙන ඊතර් වලට අදාළව ගත්තට පස්සේ මේ වගේදිත් O එක වටේට R කාණ්ඩ දෙකක් ඉන්නේ. ඒ වගේදී මේ විදිහම වෙනවා ඊතර්. හැබැයි ඊතර අපිට බොහෝ වෙලාවට දෙන්නේ නෑ A level syllabus එකේදී. මොකද ඊතර වල ප්‍රතික්‍රියාශීලීතාවයක් නැතිම තරම් නිසා. ඒක නිසා යා දෙන එකක් නෑ ඔයාලට.
ඇල්ඩිහයිඩ් කීටෝන ගත්තට පස්සේ ඇල්ඩිහයිඩ් කීටෝන එක දැන් කාබන් කෙනෙක් වටේට තවත් කාණ්ඩ දැන් මේක බිඳලා තියෙන තව තුනක් බැඳෙන්න පුළුවන් නේ. මෙන්න මෙහෙම ඕ එකක් එනවා. දැන් අපි දන්නවා කාබන්ට හයිඩ්‍රජන් බැඳුණා මේ බන්ධන දෙක හරහාම හයිඩ්‍රජන් බැඳෙන්නේ. අන්නේ හයිඩ්‍රජන් වෙන දෙකක් වෙනුවට ඔක්සිජන් එකක් ඇවිල්ලා. ඒ කියන්නේ හයිඩ්‍රජන් දෙකක් හැලෙනවා. ඒ කියන්නේ ෆයිව් බොන්ඩ් එකක් ආව ගමන් හයිඩ්‍රජන් දෙකක් හැලෙනවා. හයිඩ්‍රජන් දෙක හැලීම නිසා අපි ඇල්කීන වල කාබන් සංඛ්‍යාව සහ හයිඩ්‍රජන් සංඛ්‍යාව එකට ගැලපෙනවා. CNH දෙකයි එන්නේ. ඊට අමතරව O එකක් එනවා. මේව අපිට හඳුන්වන්න පුළුවන් මොනවා කියලාද? ඇල්ඩිහයිඩ්. එහෙම නැත්නම් කීටෝන. වල පොදු අණුක සූත්‍රය. ඊට අමතරව පුතා CC අතර 5 බොන්ඩ් තියෙන. කාබන් අතර පිටපන්දන තියෙන කාබනික සංයුගයක OH එකක් වෙන්නට තිබුණාත් මධ්‍යසාරයක් වුණත් මොකක් වෙනවද? CC අතර 5 බොන්ඩ් තියෙන නිසා හයිඩ්‍රජන් දෙකකට තියෙන chance එක නැති වෙනවා. මෙතන OH තියෙනකොට H වෙනස් වෙන්නේ නැහැ නේ. එන්නේ ඒවත් අපිට මේ ගොඩටම දාන්න පුළුවන්. CC අතර පිටපන්දන තියෙන මත එක අමතරව දැනගන්න ඕන කෙනෙක්. මෙන්න මේ කැටලිටි ගන්න දාන්න. ඊතර වගේ තමයි මම මේවා පොඩියට කපා තියන්නම්. හරිද? වෙන පාට පෑනකින් කපලා අයින් කරලා තියන්නම්. දැම්මනම් මේක ගොඩ දාගන්න යන ළමෙක් මේව ගැන ඊතරම් අවධානය යොමු කරන්න එපා. ඇල්ඩිහයිඩ් කීටෝන මේ දෙකම ඕන. ඇල්ඩිහයිඩ් කීටෝන දෙකම ඕන අනිවාර්යෙන් ඕන. හැබැයි මම කිව්වා අර දිත්ත බන්ධන තියෙන කාබනික සංයෝගය කියන්නේ ඇල්කීන එකක මේ වගේ OH එකක් තියෙන එකකුත් මෙතෙන්ට වෙන්න පුළුවන්. නමුත් ඒක මේ මොකක්වත් දන්නේ නැති ළමයෙක්. ඒ කියන්නේ මේක මුලින්ම ගොඩ දාන ළමයෙක් ඒක ගැන අදහස ගන්න එපා. ඒව පහු වෙනකොට උඹලට ප්‍රශ්න කරනකොට ඔලුවට යයි. හරි. ඊළඟට පුතාලා කාබොක්සිලික් අම්ලයක් තිබුණා තියෙනවා. කාබොක්සිලික් අම්ලවල අපි දන්නවා COOH ආකාරනේ. දැන් මේ කාබන්ට හයිඩ්‍රජන්ල බැඳෙන්න පුළුවන් සාමාන්‍යයෙන් තුනක්. මේ පැත්තේ කාබන්ට අමතරව නේ. හයිඩ්‍රජන් තුනන්නේ. තුනෙන් දැන් එකයි ඉතුරු. ඉතුරු දෙකක් වෙනුවෙම ඔක්සිජන් දෙනවා. එක් එකක් වෙනවද? සාමාන්‍යයෙන් බැඳෙන්න පුළුවන් ප්‍රමාණය මොනවා වෙලා තියෙනවද? අඩු වුණා. හයිඩ්‍රජන් සංඛ්‍යාව දෙකකින් අඩු වුණා. එක්ක කොටත් කවුරු වගේද? CN H කවුරු වගේද? CN H දෙකයි එන්නේ. කවුරු ආකාරද පුතා? O2 ආකාර වෙනවා කාබොක්සිලික් අම්ල. කාබොක්සිලික් අම්ලවල විදිහටම තමයි එස්ටරස් තියෙන්නේ. ඔයාලට මතක් වෙන්න අර මම අද වේලාසනින්ම කතා කරේ CH3 CH2 COOH කාබොක්සිලික් එකක්. මේක ගත්තට පස්සේ CH3 CO OCH3 මේක ගත්තට පස්සේ එස්ටර් එකක්. මේ දෙකටම තියෙන එකම අණුක සූත්‍රය. එතන එකම අණුක සූත්‍රයට මොනවාද කාබොක්සිලික් අම්ලවලදී සහ එස්ටර් වලදී වෙනස් වෙන්න පුළුවන් අවස්ථාවක්. එතෙන්ට අදාළව ගත්තට පස්සේ මේකට CnH2nO2 ආකාර ගත්තට පස්සේ එක වර්ගයක් කාබොක්සිලික් අම්ල අනෙත් එක එස්ටර්. දැන් ගිය අවුරුද්දේ ප්‍රශ්නේ එහෙම අහපු එකක් නෙවෙයිනේ. ගිය අවුරුද්දේ කියන්නේ 20 අතරේ ලෙවල් පේපර් ප්‍රශ්නේ ඊට වඩා බරපතලයි. නේ ඔක්සිජන්ලා 3 දෙනෙක් හිටියා. ඒකට PCl5 ආධාරයෙන් සහ කාබොක්සිලික් ඒ කියන්නේ මේ කාබොක්සිලික් හඳුර ගන්න තිබු සෝඩියම් කාබනේට් හඳුර ආධාරයෙන් තමයි හඳුර ගන්න තිබුණේ. ඒ නිසා ඒක ටිකක් අමාරු එකක් තිබුණා. නමුත් ඉතින් අපි සාමාන්‍ය බේසික් ප්‍රශ්න ටික තමයි මේක යටතේ කතා කරන්නේ. එතනින් පස්සේ ගැඹුරු ප්‍රශ්න එතනින් ඉස්සරහට එමු. හරි. මේවා කාබොක්සිලික් අම්ල එහෙම නැත්නම් එස්ටර්. ඊට පස්සේ පුතා අම්ල හේලයිඩයක් තිබුණා. ඉතින් මේ කාබොක්සිලික් අම්ලයේ හෝ එස්ටරේ OH කෑල්ල වෙනුවට X කෑල්ලක් නින්නේ. ඒතර ඒවට හදලා ගන්න ඒවා එච්චරම ආන එකක් නෑ. ඇමීන ඊට පස්සේ ප්‍රාථමික ද්විතීක තෘතීක ඇමීන ගත්තට පස්සේ කාබනික සංයෝගයේ C-ට NH2 කාණ්ඩයක් බැඳලා ඉන්න අවස්ථාව. ඒතර මේ ටිකට හැමම බැඳෙන්න පුළුවන්. මෙතන H එකක් වෙනුවට NH2 ඇවිල්ලා. ඒතර පුතා H එකක් වෙනුවට NH2 ආවන් හයිඩ්‍රජන් එකක් ඉන්න තැනට දැන් දෙකක් ඇවිල්ලා. ඉඳපු එකකට අමතරව තව එකක් ඇවිල්ලා. ඉඳපු එකටත් අමතරව තව එකක්. ඒතර මොනවා වෙලාද? CN H2n alkane අපි පුනොත් C අතර තනි බන්ධන තිබුණා. ඉතින් ධන දෙක නෙමෙයි ධන 3යි එන්න ආකාර වෙනවා. මේක පුතා ඇමින් වල ප්‍රාථමික වෙන්න පුළුවන්. ප්‍රාථමික ද්විතීක තෘතීක කියන ඇමීන ඕන එකකට පොදුයි. ඇමීන වලට අදාළ පොදු අණුක සූත්‍රය. CnH2n ධන 3යි n ආකාර ව්‍යුහය. ඔන්න ඔය කෑල්ල අනිවාර්යෙන් මොකක් කරන්න වෙනවද පුතාලා? අනිවාර්යෙන් මෙන්න මේ කෑල්ල දැනගෙන නම් තියෙන්නම ඕනේ. මේ කෑල්ල, ඒ කියන්නේ මෙන්න මේ ටික අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕන. දන්නේ නැති ළමයෙක් ඉන්නවනම් අනිවාර්යෙන් මේ ටික ලියන්න පුතා. මේ ටික ලියා ගන්න. මේක මාර වැදගත්. ඒතර මේ කෑල්ලේ
මේක දැකපු ගමන් අපිට කාබනික සංයෝගය දැකපු ගමන් මධ්‍යසාරයක්ද කාබොක්සිලික් අම්ලයක්ද එහෙම පුළුවන් වෙන්න ඕන. මොකද මේ කොටසේ එක්සෑම් එකට ටයිම් මැනේජ්මන්ට් කරන්න අමාරු කෑල්ලක්. ළමයි ගොඩක් වෙලාට හිර වෙන කෑල්ලක්. ටයිම් එක බැලන්ස් කරගන්න මේකට අනිවාර්යෙන් දාගන්න මේ නෝට්. හරි. එක විදියට දාගන්න. හරි. එහෙනම් මේ කොටසේ අනිවාර්යයෙන් මේ නෝට් එක වැදගත් වෙනවා මේ කොටසට අදාළව පොදු අණුක සූත්‍රය අපි දැනගෙන තියෙන්න ඕන මොකක් ගන්නද කාබනික සංයෝගයට අදාළව ගත්තට පස්සේ හරි ඊළඟ කොටසට එනවා මම මේකේ මේ තියරි කොටස් කීපය අර මූලික තියරි වලට අමතරව මේ ප්‍රශ්නේ විසඳන්න අපි ඊට අමතරව දැනන් තියෙන්න ඕන චූටි චූටි තියරි කොටස් ටිකක් තමයි මේ කතා කරගෙන යන්න හදන්නේ හරි ඊළඟ කැලල පුතාලා මේකේ කාබනික සංයෝග වලට ඩොලෝ අපිට මේ නිකන් දුන්නොත් නිකන් ව්‍යුහයක් දුන්නොත් මෙන්න මේවට අදාළව හඳුනා ගන්න කියන ප්‍රශ්න කීපයක් තමයි මම මේකෙන් දාන්න යන්නේ ඔයාලට. මේක ලියාගෙන කරත් කමක් නැහැ. වඩාත් හොඳයි ලියන්න මේක. ලියන්න. මේක ලියා ගන්න. ප්‍රකාශ සමාවිකතාවය දක්වන ප්‍රකාශ සමාවය විකතාවය දක්වන කුඩාම ඇල්කේනයි ව්‍යුහ හා අනුක සූත්‍රය ලියන්න. ව්‍යුහ හා අනුක සූත්‍රය ලියන්න. පළවෙනි වැඩේ. ඔයාලට දෙන පළවෙනි වැඩේ. මොකද්ද? ප්‍රකාශ සමායකතාවය දක්වන කුඩාම ඇල්කේනේ. ඇල්කේනේ කියලා කියන්නේ මොකද්ද? CC අතර තනි බන්ධන දැන් අනිවාර්යෙන් පොතකුයි පෑනකුයි අරගෙන වැඩේ සෙට් වෙන්න. CC අතර තනි බන්ධන විතරක් තියෙන කුඩාම ඇල්කේනේ අණුක සූත්‍රය ලියන්න ඕන. ඒ කියන්නේ කාබන් කාබන් අතර ද්විත්ව බන්ධන තියෙන්න බෑ. වෙනත් ක්‍රියාකාරී කාණ්ඩ කවුරුවත් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් කාබන් හයිඩ්‍රජන් විතරයි 5 බොන්ඩ් නැහැ. අන්න ඒ වගේ කෙනෙක්ගේ කුඩාම ප්‍රකාශ සමායකතාවය දක්වන. ඒ කියන්නේ ප්‍රකාශ සමායකතාවය කිව්වේ මොකද්ද? අසමාන කැලි හතරක් බැඳිච්ච කාබන් කෙනෙක් ඉන්න ව්‍යුහයක් ගොඩනගන්න තියෙන්නේ. නේ? ප්‍රකාශ සමායකතාවය එහෙම නැත්නම් අපි මේක හැඳින්වුවා මොකක් කියලාද? මොකක් කියලා හැඳින්වුවද? ප්‍රකාශ සමායකතාවය ඇති වුණේ මොකක් නිසාද? ප්‍රකාශ සමායකතාවය ඇති වුණේ එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ වෙච්ච ඒවා. එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ වෙච්ච ඒවා. ප්‍රතිරූප අවයව වෙච්ච ඒවා නේ. ප්‍රතිරූප අවයව. හරි. එහෙම වෙන්න නම් අපි කිව්වා අසමාන කැලි හතරක් යම් කිසි කාබන් කෙනෙකුට බැඳලා තියෙනවා. මෙන්න කාබන් කෙනෙක් හිටියා. මෙයාගේ වටේට අසමාන කැලි හතරක් දාන්න ඕන. ඒ දානකොට මෙන්න මෙහෙම පුරුදු වෙන්න පුතාලා. මෙයාගේ වටේට දාන්න පුළුවන් මේ හයිඩ්‍රෝකාබන් යන්නේ. මේකේ CC අතර දිත්ත බන්ධනත් නැහැනේ. චූටිම වෙන්නත් එපාය. කුඩාමත් වෙන්න එපාය. කුඩාමත් වෙන්න එපාය. ඒතර කුඩාම වෙන්න නම් කුඩාම කැලි වලින් අපි පටන් ගමු. කුඩාම කෙනා මෙයාට දාන්න පුළුවන් H එක. මෙයාට දාන්න පුළුවන් චූටිම එකා මොකද්ද? චූටිම එකා H එක. හරි. මෙයාට දාන්න පුළුවන් චූටිම එකා H එක. ඔන්න දැම්මා. sorry. මේකට දාන්න පුළුවන් කුඩාම කෙනා H එක. මේ H එක චූටිම එකා දැම්මා. ඊළඟට චූටිම එකා ඇල්කේන දාම එක ඉන්න ඊළඟට චූටිම එකා CH එක.
අන්නේ කුඩාම උන් දෙන්න පුතා උඩටයි යටටයි දාන්න. මොකද මම කිව්ව මේකෙදී අපි කාබනික සංයෝග ලියා ගන්න විදිය S2ට පේන්න දාගන්න එක මාර වැදගත්. S2කින් බලලා තමයි මේ වැඩේ කරන්න බං ගේම ගහන්නේ. ඒක නිසා කාබනික සංයෝගවල වෙන අපබ්‍රංශ ඒව දාගන්න එපා. මොකද මේකේ එක එක විදිවලට අර මම මුලින් යන්නේ C කාබන් දාමේ 4 තියෙන එක්කෙනා එක දිගට ලියන්නේ නැතුව අර නිකන් අර මේකක් විදියට ලිව්වේ. මෙහෙම ලියපු ළමෙක් ඉන්න පුළුවන් නේ. මෙහෙම එක දිගට කාබන් දාමේ 4 කාබන් 4 ලියන්නේ නැතුව. කාබන් 4 ඔහම ලියන්නේ නැතුව මෙහෙම ලියන එකෙක් ඉන්න පුළුවන්. ඌට කවදාවත් සමායකතාවය ගොඩ දාන්න හම්බ වෙන්නේ නැහැ බං. ඒක නිසා මේකේ අර ලියන එක මාර වැදගත් අපිට ඇස් දෙකට හුරු වෙන විදිහට. ඒතර මේකට අදාළව මොකක් කරන්නද? ඉස්සර වෙලාම චූටි මේකා ලියාගත්ත එකක් දැම්ම. ඊළඟට චූටි මේකා CH3 එක. ඊළඟට ඇල්කේන් එක චූටිම එක්කෙනා ඉදිරියට ඉන්න පුළුවන් මොනවාද? CH2 CH3. දැන් කාබන් 1යි 2යි 3යි 4ක් දාලා ඉවරයි. තව ඉතින් චූටි මේ ඒව විදියට දාන්න තියෙන හයිඩ්‍රෝකාබන වල කාබන් දෙකේ කෙනා වෙනස් වෙන්න කරන්න විදියකුත් නැහැ නේද දාමේ. දැන් ඊළඟට දාන්න වෙන්නේ කවුද? CH2 CH2 CH3 එක. මේක. එහෙනම් මේක විදියට අපිට දාන්න පුළුවන් ව්‍යුහ සූත්‍රයක්. මෙන්න මෙහෙම වෙලාවක පුතා දැන් ඔයාලා දන්නවා කාබන් දෙකක් ඉන්න වෙලාවට දාම වෙනස් වෙන්න බෑ ඔච්චරයි. මම මේකේ දාම සමායක වර්ග ටිකත් ඉස්සරහට දානවා ඔයාලට. මේකේ කාබන් එකක් ඉන්න දාම වෙනස් වෙන්නේ නැහැ. හැබැයි කාබන් තුනක් ඉන්නකොට පුතා අතු වෙනස් කරන්න පුළුවන්. ඒකට නිසා මෙන්න මේ කාබනික සංයෝගයට අදාළව මේක එක ව්‍යුහයක් වෙන අවස්ථාවක පුතා. මේක එක ව්‍යුහයක් ලෙස යෝජනා කරන්න පුළුවන් වෙලාවක තවත් අපිට ව්‍යුහයක් ලෙස මෙන්න මෙහෙම කෙනෙකුත් යෝජනා කරන්න පුළුවන්. CH3 හිටියා. මේක වෙනස් කරන්න බෑ මේ කාබනික සංයෝග දෙක CH2 CH3මයි. මෙන්න මේ කාබන් තුන් දෙනාගේ එක දිගට දාමය චුට්ටක් වෙනස් කරලා CH3 CH3 විදිහට වෙන් කරලා. ඔන්න ඔය විදිහට දාම වෙනස් කරන්න පුළුවන්. ඒ අනුව මේ කුඩාම කෙනාට අදාළව ව්‍යුහ වර්ග කීයක් තියෙනවද? ව්‍යුහ දෙකක් යෝජනා කරන්න පුළුවන්. ඒතර යම් ළමයෙක් මේකට ව්‍යුහ ඇල්කේනේ ව්‍යුහයනේ. ව්‍යුහය කියලා මම කියව නෑ ව්‍යුහ කියලා දුන්නේ. ව්‍යුහ හා අනුක සූත්‍රය ලියන්න. අනුක සූත්‍රය නම් මොකද්ද? කාබන් ඇවිල්ලා තියෙන මෙතන 3යි 4යි 5යි 6යි 7ක්. කාබන් 7ක් නම් C7යි H කීයක් වෙනවද පුතා? C7යි ඇල්කීනයක් නම් 14යි ඇල්කේනයක් නිසා 16යි. C7යි H 16 අනුක සූත්‍රය වෙලා තිබුණා. මේකට අදාළ අනුක සූත්‍රය තමයි මේ තියෙන්නේ. ව්‍යුහ සූත්‍ර ලෙස ව්‍යුහ ලෙස මෙන්න ව්‍යුහ දෙකක් ඉන්නවා කුඩාම ඇල්කේනට අදාළව. ඔක මතක තියෙන්නේ. හොඳට මතක තියාගන්න මේ වගේ කාබන් දාමේ කාබන් එක දිගට තුනක් ඉන්න වෙලාවල් වල මේ විදිහට එක දිගට තුන ඉන්නත් පුළුවන් මේ විදිහට අතු දාමේ වෙන්නත් පුළුවන්. ඒක ටිකක් ඔලුවට ගන්න. හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට මම එනවා. දෙවෙනි ප්‍රශ්නෙට මම එනවා. දෙවෙනි ප්‍රශ්නේ තමයි පුතා ප්‍රකාශ සමායකතාවය සහ ප්‍රකාශ සමාවයවිකතාවය සහ ප්‍රකාශ සමායකතාවය සහ ජාමිතික සමායකතාවය. එහෙම නැත්නම් ප්‍රතිරූප අවයව සමායකතාවය සහ පාරත්‍රිමාන සමායකතාවය යන දෙකම දක්වන කුඩාම එක් ද්විත්ව බන්ධනයක් පමණක් ඇති එක් ද්විත්ව බන්ධනයක් පමණක් ඇති. ඒ කියන්නේ වෙනත් ඒවා නෑ පුතා. වෙනත් ද්විත්ව බන්ධන හෝ මොනවත් නෑ. ක්‍රියාකාරී කාණ්ඩත් නෑ. ඇල්කීනේ ව්‍යුහ හා අනුක සූත්‍රය දක්වන්න. ව්‍යුහ හා අනුක සූත්‍රය දක්වන්න. ඔයාලා ප්‍රශ්න ලියාගෙන දැම්ම මේක. මොකද්ද? ප්‍රකාශ සමායකතාවයක් දක්වන්න ඕන, ජ්‍යාමිතික සමායකතාවයක් තියෙන්න ඕන. ඔය කියන දෙකමත් තියෙන කුඩාම වෙන්නත් ඕන. කුඩාම වෙන්නත් ඕන. එක් ද්විත්ව බන්ධනයක් විතරක් වෙන්නත් ඕන. ඇල්කීනයක අනුක සූත්‍රය දක්වන්න.
මොකද්ද වෙන්න ඕන? ප්‍රකාශ සමායකතාවයක් තියෙන්න ඕන, ජ්‍යාමිතික සමායකතාවයක් තියෙන්න ඕන. ඒ කියන්නේ දෙකමත් තියෙන කුඩාමත් වෙන්න ඕන එක දිත්ත බන්ධනයක් විතරක් ඉන්න ඇල්කීනයට අදාළ ව්‍යුහ හා අනුක සූත්‍රය දක්වන්න. හරි. මම එන්නම්කෝ. එතකොට අපිට ඕන මේ ජ්‍යාමිතික සමායකතාවය තියෙන්න බෑ. එහෙම එකක් ඉන්න නම් CC4 දිත්ත බන්ධනයක් තියෙන්න. හරිද? ඊට පස්සේ ඌට බැඳිච්ච කාණ්ඩ මෙහෙම හතරක් තියෙන්න බෑ. මේ හතරෙන් මේක දෙකට අසමාන වෙන්න ඕන, මේ දෙක අසමාන වෙන්න. ඒතර චූටිම නිසා කුඩා එකා විදිහට එකක් දැම්මා. ඊළඟට චූටි එකා බං හයිඩ්‍රෝකාබන් වල ඉන්න CH3. හරි. මෙයාට ඉත දාලව ඉන්න චූටිම එකා H එක. චූටිම එකා H එක. දැන් මම මෙන්න මේක අර ප්‍රකාශ සමාවේකතාවය දක්වන අර අසමාන කාණ්ඩ හතරක් බැඳිච්ච කාබන්යක් ඉන්න එපා. අන්න ඌ විදිහට මූ යෝජනා කරනවා. දැන් මේක අපිට ට්‍රාන්ස් විදිහට දක්වන්න පුළුවන්. CH3 සහ H මාරුනොත් සිස් විදිහට දක්වන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. කොහොම හරි මොනවා තියෙනවද? ජ්‍යාමිතික සමායකතාවය මූට අදාළව හරි. දැන් ප්‍රකාශ සමායකතාවය දක්වන්න නම් මොකක් වෙනවද? මූ වටේ අසමාන කැලි හතරක්. අසමාන කැලි හතරෙන් උඹලා දන්න දැන් චූටි මේකා මොකද්ද? චූටි මේකා H එක. මෙන්න දැන් මෙච්ච එක. ඊළඟට මෙයාට අදාළ චූටි මේකා මේ පැත්තට මේ පැත්තේ නැති නේ මේ පැත්තේ මේ සමස්ත කෑල්ලමනේ. දැන් මේකට අදාළව දැන් කෑලි හතර වෙන්න ඕන මොකද්ද පුතා? කෑලි හතර වෙන්න ඕන මේක එක කෑල්ලක් වෙන්න ඕනනේ. මේක එක කෑල්ලක් වෙන්න ඕන මේක එක කෑල්ලක් වෙන්න ඕනේ. මේක එක කෑල්ලක් මේ කාබන්ගේ වටේ. මේක එක කෑල්ලක් තව මෙතෙන්ට තව කෑල්ලක් දාන්න ඕනේ මෙතෙන්ට තව කෑල්ලක් දාන්න. ඔය කෑලි හතරනේ අසමාන වෙන්න ඕනේ. ඒකෙදි දැන් මම එකක් හරි දෙකක් හරි දැන් ඉතුරු ටික දාන්න තියෙනවා. දැන් මේ කෑල්ලේ මොකක් තියෙනවද? ජ්‍යාමිතික සමායකතාවයක් තියෙනවා. දැන් මම හදන්නේ මෙන්න මෙතෙන්ට ප්‍රකාශ සමායකතාවය දක්වන්න. එතෙන්ට චූටි මේකා දැම්මා. ඊළඟට ඉන්න චූටි එකා තමයි මොකද්ද? මම කිව්වා එක දිගට දාමි දාන්න ලේසි. ඒ කියන්නේ දාමේ දිගට තියෙන අය දිගට දාන්න. මේව දානකොට අමාරු වෙන නිසා CH3 එක දැම්ම ඊළඟට චූටි එකා. ඊළඟට මෙයාට දාන්න ඉන්න චූටිම කෙනා මොකද්ද? CH2 දිත්ත බන්ධන එකක් දාලා ඉවරයිනේ. CH2 CH3 ඔහම නෙන්නේ. හරිද? එතකොට මෙතෙන්ට අදාළ කාබනික සංයෝගය මේ විදිහට අපිට දක්වන්න පුළුවන් වෙනවා. එතකොට මේකට අදාළ පොදු අණුක සූත්‍රය මොකක් වෙලාද? කාබනික සංයෝගයේ කාබන් සංඛ්‍යාව 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් වෙලා තියෙනවා. C7යි. එතකොට එතරම් C7යි. H කීයද ගණන් කරන්න යන්න එපා. දැන් 5 බොන්ඩ් එකක් දැම්මට පස්සේ මොකක් වෙනවද? 5 බොන්ඩ් එකක් දැම්මට පස්සේ මොනවා වුණාද? හයිඩ්‍රජන් දෙන්නෙකුට බැඳෙන chance එක නැති වුණා. ඉතුරු ටිකේ කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. ඉතුරු ටිකේ හයිඩ්‍රජන් ටික හැම ඉන්නවා. හයිඩ්‍රජන් දෙකක් විතරයි අඩු උනේ. ඇල්කේන එක නම් CNH 2යි n ධන 2යි. ඒ කියන්නේ 16ක් වෙන්න ඕන. දැන් ධන දෙක අයින් වෙච්ච නිසා 14යි. CNH 2යි 14යි. මේකට ඉතින් ව්‍යුහය මේක විතරයි. ඕනනම් අපිට මේකේ අර වෙනස් කරන්න පුළුවන් එකක් අනෙකෙහි ජ්‍යාමිතික සමායක ලෙස සිස් ට්‍රාන්ස්ලේෂන්. මේ H එක මෙහා පැත්තට දාගත්තාම ඒක ට්‍රාන්ස් එකක් විදියට සිස් එකක් විදියට දක්වන්න පුළුවන්. මේක පිට දැනට ඉන්නේ ට්‍රාන්ස් එකක් විදියට. හරි. ඊළඟ එක තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නය. දැන් අපි කැලි තුනක් කරානේ. ප්‍රශ්න දෙකක් කරා. පළවෙනි එක තමයි මොකද්ද? ප්‍රකාශ සමාවේවිකතාවය දක්වන කුඩාම ඇල්කේන් එක. කුඩාම ඇල්කේන් එක. ඊළඟ එක තමයි ප්‍රකාශ සමාවේකතාවයක් තියෙන්න ඕන, ජ්‍යාමිතික සමාවේකතාවයක් තියෙන්න ඕන, කුඩාම වෙන්න ඕන, CC4 දිත්ත බන්ධන එකක් වෙන්න එකට අදාළ ව්‍යුහය අපි කොට නැගුවා. ඊළඟ එක ප්‍රකාශයක් තියෙන්න ඕන. ප්‍රකාශ සමායකතාවය එහෙම නැත්නම් ප්‍රතිරූප අවයව සමායකතාවයක් තියෙන්න ඕන. ප්‍රකාශ සමායකතාවය හා ජ්‍යාමිතික සමායකතාවය. ප්‍රකාශ සමායකතාවය හා ජ්‍යාමිතික සමායකතාවය යන දෙකම සහිත කුඩාම හයිඩ්‍රෝකාබනේ ඒ කියන්නේ ඇල්කේන වෙන්න පුළුවන් ඇල්කීන ඇල්කයින ඔය ඕන එකක් කාබන් දාමයට දාන්න පුළුවන්. ඒ කියන්නේ 5 බොන්ඩ් ඔයාලට ඕන තරම් දාන්න පුළුවන්. මේකට අදාළ මොකක් දක්වන්නද? කාබනික සංයෝගය. කුඩාම හයිඩ්‍රෝකාබනයට අදාළ කාබනික සංයෝගයේ අණුක සූත්‍රය හා ව්‍යුහ සූත්‍රය දක්වන්න. ප්‍රකාශ සමාවේකතාවය හා ජ්‍යාමිතික සමාවේකතාවය යන දෙකම දක්වන කුඩාම හයිඩ්‍රෝකාබනයේ අණුක සූත්‍රය හා ව්‍යුහ සූත්‍රය දක්වන්න. අඳින් බලන්න.
හරි. කොහමද දෙන්නේ? ජ්‍යාමිතික සමායකතාවය දක්වන්න අර කලින් වගේ මොකක්ද දැම්කුවද? C4 දිත්ත බන්ධන දැම්මා. උඩාම එක H එක දැම්මා. ඊළඟට චූටිම එක CH3. හයිඩ්‍රෝකාබන් වලට CC4 දිත්ත බන්ධන සහිත අය දැම්මත් ත්‍රිත්ත බන්ධන අතර අය දැම්මත් බං අණුක සූත්‍රයේ සාපේක්ෂ අණුක ස්කන්ධ වෙනස් වෙනවා C2ක් ආව කියලා කියන්නේ කීයක් වෙලාද? එතන 24ක් වෙලානේ. මෙතන CH3 දානකොට 15යි. කාබන් එකයි හයිඩ්‍රජන් 3යි ඉන්නේ. ඊළඟට මෙයාට අදාළ චූටිම එක විදියට H එක දැම්මා. ඊළඟට මෙයාට අදාළ ප්‍රකාශ සමායකතාවය දක්වන ව්‍යුහය. ඒකෙත් කුඩාම එක H එකනේ බා. ඊළඟට ඕන එකකට අදාළව දක්වන්න පුළුවන් කුඩාම එක CH3 එකනේ. ඊළඟට කාබන් දෙකක් නේ දාන්න පුළුවන් හයිඩ්‍රෝකාබන් යන්නේ. කාබන් දෙකකට අදාළව C ඉන්නවා. තවත් C එකක් දාන්න පුළුවන්. හැබැයි මේ අතර මොනා කරන්න පුළුවන්ද? හයිඩ්‍රජන් සංඛ්‍යාව අඩු කරන්න පුළුවන් මොනා අයින් කරලාද? 5 බන්ධන සංඛ්‍යාව අයින් කරලා දාලා. මේක අයින් කරගන්න පුළුවන් මොනවාද? 5 බන්ධන සංඛ්‍යාව වැඩි කරලා හයිඩ්‍රජන් අයින් කරන්න පුළුවන්. දැන් මෙන්න 5 බොන්ඩ් දෙකක් දාලා මෙතෙන්ට එච්චරද. මෙයාට අදාළව තව කාබන් දෙකක් තියෙන්න පුළුවන්. කාබනික සංයෝගයේ කාබන් දෙකක් දාලානේ කුඩාම එක දාන්න පුළුවන්. කාබන් දෙකකට අදාළ චූටිම එක විදියට ද්විත්ව බන්ධනයක් සහිත කෙනෙක් දාන්න පුළුවන්. එතන මේකට මේ කාබන්ට අදාළව අසමාන කැලි හතරක් ඉන්නවා. ඒක නිසා මෙයා කයිරල් කාබන් පරමාණු එහෙම නැත්නම් ප්‍රකාශ සමායකතාවයේ දක්වන කෙනා නේ අසම්මිතික කාබන් පරමාණුව. මෙතන එකිනෙකට අසමාන කැලි දෙකක් මේ දෙකටත් බැඳිලා මේ දෙකටත් බැඳිලා ඒ නිසා මෙයාට ජ්‍යාමිතික සමායකතාවයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ වගේ ව්‍යුහ ටිකක් පොඩ්ඩක් ඔළුවේ තියාගමු මේකට අදාළව ඉස්සරහට යද්දී අපි අර ප්‍රකාශ සමායකතාවයේ දක්වනවා ජ්‍යාමිතික සමායකතාවයේ දක්වනවා කියන ඒවා අපි ඔළුවෙන් දකින්න පුරුදු වෙන විදියට මේවා දාගමු මේ වැදගත් වෙන නිසා. හරි. ඊළඟට පුතාලා මම අර මුලින්ම කතා කරපු තියරි කොටසක් තිබුණානේ මූලික තියරි කොටස් ටික. මොනවාද? ව්‍යුහය වෙනස් වෙන්න පුළුවන් අර දාමය වෙනස් වෙලා කියලා. අන්නේ දාමය ගැන දැනගන්න එක මාර වැදගත් කෑල්ලක්. දාම වර්ග දාමයේ කිනකට වෙනස් වෙච්ච වර්ග සෙට් එකක්ම ඉන්නවා. ඒ ටික මම ඔයාලට එක්ක සාකච්ඡා කරන්නම්. කාබනික සංයෝග සහ එහෙම නැත්නම් ඇල්කේන වලට අදාළව අපි කතා කරමුකෝ. ඇල්කේන වලට අදාළව මොනවා තියෙනේවද? නිශ්චිත අණුක සූත්‍රයකට අදාළව දාමයේ වෙනස් වෙච්ච කාබනික සංයෝග. ඒ යටතේ කාබන් එකක් ඉන්නේවා. මම මේකේ chart එකක් දාගෙන වැඩේට යන්නම්. ඒක ඔයාලට ලෙහෙසි වෙයි. C1ක් මෙතන මම දන්නා කාබනික සංයෝගය. කාබනික සංයෝගය. ඊළඟට මෙතන දාන්නම් දාම සමාවයවික ගණන. දාම සමාවයවික ගණන. ඊළඟට දාම වර්ග ටික දාන්න. කාබනික සංයෝගයේ CH4 ගත්තොත් මේකට තමයි ගොඩක් ඉඩ යන්නේ අර අවසාන කෑල්ලට. කාබනික සංයෝගයේ මම CH4 ගත්තොත් එහෙම නැත්නම් මෙතේන් ගත්තොත් මීතේන් ගත්තොත් එයාට අදාළව දාමේ වෙනස් වෙන්න බෑනේ පුතා. ඒතර දාම සමාවයවික ගණන වෙන්නේ 1යි. දාමේ එක දාමයක් විතරයි. ඒකේ දාමය තමයි CH4. ඉතින් ලිව්වත් කමන්නේ නැතත් කමන්නේ නැතත් අවුලක් නැහැ. ඊළඟට කාබන් දෙකට අදාළව C ගණන. මෙතනක් දාන්නම්කො C ගණන. මෙතන C1යි. C1යි. ඊළඟට මම C2 කෙනා දාන්නම්. C2ට අදාළව කාබනික සංයෝගය මට දාන්න පුළුවන් CH3 කියලා. ඇල්කේනනේ. දැන් මේකේ දාමේ පුතා මෙහා පැත්තේ කොනේ ඉන්න එක මේ කොනේ ඉන්න එක මෙහාට සම්බන්ධ කරා කියලා දාම වෙනස් උනේ නෑනේ. ඒක නිසා මේකේ දාමයත් වෙනස් වෙන්නේ නෑ. ඒතර දාම සමාවයක ගණනත් එකම තමයි. ඒතර දාමයත් අරකම තමයි වෙනස් වෙන්නේ නෑ. CH3 C2ට අදාළ. සාමාන්‍යයෙන් අපිට කාබනික සංයෝගවලදී මේ සමායකවලදී සාමාන්‍යයෙන් ප්‍රශ්න අහනවා C කීයක් දක්වාද? C7ක් දක්වා. මේ දක්වා A level වල අහලා තියෙන C7ක් දක්වා ඉස්සරහත් එතනින් එහා පැත්තට අහන එකක් නැහැ. මොකද ඒක ටිකක් ළමයින්ට දරා ගන්න බෑ. ඒක තේරෙන්නේ නැහැ. වැඩකුත් නැති එකක් වෙනවනේ. එච්චර එකක්. ඒක නිසා C7ක් තමයි උපරිම දක්වා යන්නේ. ඊළඟට මම එන්න C3ක් ඉන්න කාබනික සංයෝගවල. එතෙන්ට අදාළව CH3 CH2 CH3 කියන කාබනික සංයෝගය. දැන් මම පුතා මේ කාබනික සංයෝගයේ කාබන් 3 මෙහෙමනේ එක දිගට දාමි දැම්මේ. මේකේ මෙයාව ගලවලා මේ කොනේ ඉන්න කෙනාව ගලවලා මේක ගලවලා මෙහා කොනට සෙට් කරා. ඒත් 3යිනේ බා. මැද ඉන්න එක ගලවුවොත් ඉතුරු දෙකම හැලෙනවනේ. එහෙම බෑ. කොම් වල ඉන්න උන් තමයි ගලවලා ගන්න පුළුවන්. කොනේ එක ගලවලා ආපහු මෙතෙන්ට සෙට් කරා 3යි. එතන දාමේ වෙනසක් නැහැ. එහෙනම් ඒකට අදාළ එකයි. දාමේ විදිහ තමයි CH3 CH2 C.
එහෙනම් බලන්නකො මාර ලේසියිනේ බා. නේ ප්‍රශ්නේ මාර අමාරුයි කියලා උඹලා මාර සංකීර්ණ කරගත්තට මේකේ මාරම සංකීර්ණ කරගත්තට C7ක් දක්වා විතරයි උපරිම දෙන්නෙත් උඹලට. C7න් C3කට එනකන් දාමය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් තව 4ටයි දාමය වෙනස් වෙනවා ඇත්තේ. බලමු අපි C4ටත් වෙනස් වෙයිද කියලා. C4 බලන්නකො. 1යි CH3 CH2 CH2 CH3 එක දිගට ඉන්න කෙනෙක්. කාබන් දාමය වෙන්න කාබන් 4ම එක දිගට හිටියා. මම හතරෙන් 3ක් ගලවලා අරගෙන 3ක් විතරක් අරගෙන කොනේම ඉන්න එක මෙන්න මේක අරගෙන මැදට සෙට් කරා. අන්න වෙනස් වෙලා බා. අන්න වෙනස් වෙලා. ඊට පස්සේ මේ කොනේම ඉන්න එක තව මම තුනේ එකක් අඳ ගන්න 1යි 2යි 3යි. තුනේ මේ කොනේම ඉන්න එක ගලවලා ගත්තේ. ඌ ගලවලා අර මෙතන උඩට දැම්මා. දෙකම එකනේ මේක අනිත් පැත්තේ මේක මෙහෙම ගුණත් මේකමනේ. ඒක නිසා ඒකේ වෙනසක් නෑ. ඒකේ වෙනසක් නෑ. ඊළඟට මේකේ තියෙන කෙනාගේ දාමේ ඉන්න 4 දෙනාගෙන් එකක් ගලවලා අරගෙන තව කොහෙට හරි මේ කොණෙන් ගලවලා නම් මේ කොනට ඒත් ඒකමනේ මේ කොනේ ගලවලා අරගෙන පිටකන මෙහාට දැම්මත් කාබන් 4යිනේ. එහෙනම් වෙනසක් වෙන්නේ නෑ නේද පුතාලා? මෙතෙන්ට අදාළව කිසි වෙනසක් නෑ. එහෙනම් C4ට අදාළව දාම දෙකක් අපිට යෝජනා කරන්න පුළුවන්. දාම සමායක වර්ග දෙකයි. වර්ග දෙක මොනවාද? CH3 CH2 CH2 CH3 එකක්. අනිත් එක තමයි මොකද්ද පුතාලා? අනිත් එක CH3 CH CH3 මෙතනින් එනවා CH3 මම එක චුට්ටක් උඩට සම්බන්ධ වෙන විදිහට දාන්න. ඒක චුට්ටක් ඔලුවට එනවනේ. මේකට මට ඉඩමදි වෙන නිසා මම මෙහෙම ටිකක් ඉඩ සීමා කරගෙන වැඩේට යන්නේ. හරි. ඊළඟට C5 කතා කරමු. C5ට. ඔයාලා දන්නවනේ නම් මේක මෙතේන් එහෙම නැත්නම් මීතේන් මේක එතේන් මේක ප්‍රොපේන් මේක බියුටේන් මේක පෙන්ටේන්. හරිද? මම නාමකරණ ගැන කතා කරන්න යන්නේ නැත මෙතෙන්දී. දැන් කාබන් 5ක් ඉන්න වෙලාවේ CH2 CH2 1යි 2යි 3යි 4යි 5යි. කාබන් දාම එක දිගට 5ක් ඉන්න වෙලාවක් මෙන්න 5ක් ඉන්නවා. මේකෙන් අපි වෙනස් කරලා ගමු. හරිද? මේකෙන් අපි වෙනස් කරලා ගමු. ඔන්නම එක දිගට 5 දැම්ම 1යි. හරිද? ඔන්න 1යි. ඊළඟට 5න් 4ක් දාලා එකක් ගලවලා ගත්තා. එකක් ගලවලා මේකට දැම්ම තින් ආපහු 5යිනේ. මේ කොනට දැම්මත් ආපහු 5යිනේ. එතන මේ මැද ඉන්න දෙන්නගෙන් කොහෙට දැම්මත් එකයි මේ C. දැන් මේක ගලවලා මෙතෙන්ට දැම්මත් ඒකමනේ බා. වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් 2යි. ඊළඟට මම ගලවන්නේ කොනෙන් කොනේ තව ගලවන. දැන් ඔන්න දැන් ව්‍යුහ අපි කීයක් දාගත්තද? කාබන් 4ෙන් දැන් ඔන්න 3කට වෙන් කරා. මේක 5 එක 4ට වෙන් කරා. 4ක් අරගෙන එකක් ගලවලා දැම්මා. දැන් 3ක් එක දිගට ඉන්න කෙනාට මේක දැම්මා. මේ කොනේ ගලවලා ආපහු මෙතෙන්ට දාමු. කොන් වලට දාලා වැඩක් නැහැ. කොන් වලට දාලා වැඩක් නැහැ. මෙතෙන්ට දැම්මා. එතන මොකක් වුණාද? අන්න තව ව්‍යුහයක් ආවා. දැන් මේක ගලවලා මෙතෙන්ට දැම්මත් එක දිගට 4යිනේ. මේක ගලවලා මෙතෙන්ට දැම්මොත් දැන් මේ පහලට දැම්මොත් එතකොට දිගම කාබන් දාමයේ ලෙස 1යි 2යි 3යි මේක ගලවලා මෙතෙන්ට දැම්මොත් 4යි කියලා එක ගන්න. එතකොට 4ක් වෙන්නේ නැහැ. එහෙනම් මෙතෙන්ට අදාළව දාම කීයද තියෙන්නේ? මේක තියෙන මේක තියෙන මේක තියෙන. එහෙනම් එතෙන්ට අදාළව දාම වර්ග කීයක් එනවද පුතා? දාම වර්ග මේක මකලා ගත්තේ සංඛ්‍යාව මෙතෙන්ට අදාළව දාම වර්ග 3ක් එනවා. ඒ දාම වර්ග 3 පුතාලා මෙතනින් පස්සේ මම හයිඩ්‍රජන් දාන්නේ නැතුව මේ දාම විතරක් දාන්නම්. දාම විදිහට විතරක් දාන්නම්. එතෙන්දී අපිට දාම දාන්න පුළුවන් කාබන් දාම එක දිගටම 5ක් ඉන්න. 1යි 2යි 3යි 4යි 5යි. ඊළඟට කාබන් දාමේ එක දිගට 4ක් දාලා වෙනස් කරන විදිහත් ඔලුවට ගන්න. එක දිගට 4ක් දාලා ඊළඟට දෙවෙනි ස්ථානයේ 100ක්. ඊළඟට ආපහු ගලවලා මෙතෙන්ට දැම්මත් ඒකමනේ පුතා. නේ ඒකමනේ. ඒක නිසා අපි මොකක් කරනවද මේ වගේ වෙලාවල් වලදී මේ වගේ වෙලාවල් වලදී අපි කරගන්නේ මොකද්ද? එක දිගට දැන් අඩු කරනවා දාමි ගණන. දැන් 3ක් දැම්මා. මේ C එක එහෙමම තිබුණා දෙවෙනියට දාපුවේ. මේක ගලවලා ගනිප එක මෙතනට දැම්මා. එහෙනම් එතෙන්ට අදාළව C5ට අදාළව දාම වර්ග කීයක් අපි යෝජනා කරාද පුතාලා? දාම වර්ග 3ක් යෝජනා කරා. දාම වර්ග 3ක් යෝජනා කරගත්තා. ඔය ටික ඔලුවට ගන්න. ඊළඟට C6ට C6ට අදාළව. එතෙන්දී කාබනික සංයෝගයේ CH3 CH2 CH2 3යි 4යි 5යි 6යි. මෙතෙන්ට අදාළව දාම ගණන අපි ගොඩනගමුකෝ පුතා.
මම අලුත් පේජ් එකක් අරගෙන වැඩේට එන්නම් එතන. මෙතන ෆිල් කරන්න. කාබන් 6ක් 5ක් sorry. කාබන් අපි එතන ගොඩනගන්න යන්නේ 6ක් C6 අවස්ථාවට අදාළව. 1යි 2යි 3යි 4යි 5යි 6යි බං. එක දිගට 6යි 1යි. ඊළඟට 5ක් ගත්ත. එක දිගට 5ක් ඉන්න එක ගත්ත. 1යි 2යි 3යි 3යි 4යි 5යි. පහෙන් අර කොණෙන් ගලවපු එක දෙවෙනි එකාට දැම්මා. හරි. ඊළඟ එකාට දැම්මම වෙනස්ද? ඔව්නේ බං. මේ පැත්තේ ඉඳලා ගත්තම තුන්වෙනියට තියෙන. එහෙනම් 1යි 2යි 3යි 4ක් දාලා 4යි 5ක් එක දිගට දාලා තුන්වෙනියට මැදට දැම්මා. ඊළඟට ආපහු මේක ගලවලා මෙතෙන්ට දැම්මම දෙවෙනියටනේ මේ කොනේ ඉඳලා. එහෙනම් ඒකත් සමානයි. එහෙනම් කාබන් 5ට අදාළව ඔච්චරයි. නේ? කාබන් 6 එක දිගට 6 ඉන්න එක. ඊළඟට එක දිගට 5ක් ඉඳලා අර අතු මෙතිල් එකක්. එහෙම නැත්නම් CH3 එකක් ස්ථාන දෙකකට දාලා වෙනස් වෙන්න පුළුවන්. මේ දෙක මොකක්ද පුතා? මේ දෙක මේ තුනම දාම සමායක. එතන මෙතිල් කෑල්ලක් ආදේශයක් ලෙස හැඳින්නුවට මොනා කරන්නේ නැද්ද? ඇල්කේන වලට අදාළව මොනා නැද්ද? ස්ථාන සමායකතාවේ නැහැ. ඒක නිසා මේ තුනම දාම සමායක වර්ග. දාමේ වෙනස් වෙලානේ තියෙන එකිනෙකට. ඊළඟට මම එන්නම්. දැන් කාබන් දාමේ 5ට අදාළව වැඩ ඉවරයි. ඊළඟට එනවා කාබන් දාමේ 4ක් මම එක දිගට අඳින්නම් මේකේ. 1යි 2යි 3යි 4යි. දැන් කෑලි කීයක් ගැලවිලාද? 6ක් හිටියනේ. 6න් දෙකක් තව ඉතුරු. දෙකෙන් මෙතන දෙවෙනියට ඉන්න කෙනාගේ තෙන්ට දැම්මා. තව එකක් ඉතුරු. ඒකම මෙතෙන්ට දාන්නත් පුළුවන්. දැන් එක දිගට ආපහු 4ක් ඉන්නවා. 1යි 2යි 3යි 4යි. මෙතෙන්ට දැම්මා. මෙතෙන්ට දාපු එක දැම්මනේ. ඊළඟට මෙයාටත් දැම්මා. තව මේක ගලවලා මෙතෙන්ට දැම්මොත් කොනට දැම්මොත් ඒක දිගට 5ක් වෙනවනේ බා. එහෙම වෙන්න විදියක් නැහැ. එහෙම වෙන්න විදියක් නැහැ. තව බලමු. 1යි 2යි 3යි. දැන් කාබන් 4ෙන්නුත් ඉවරයි ව්‍යුහනේ. 4ට අදාළව දක්වන්න පුළුවන් ව්‍යුහ ඉවරයි. ඔව් ව්‍යුහ ඉවරයි. ඊළඟට 3ක් දැම්මා. මෙතෙන්ට C දැම්මා. මෙතෙන්ට C දැම්මා. තව 3ක් ඉතුරුයි. දැන් C 6 කෙනානේ. 6 කෙනාගෙන් දැන් 3ක් දාලා තව 3ක් ඉතුරුයි. මේකට මේක දැම්මද? දැන් දිගම කාබන් දාම වෙන්නේ පුතා මේක. මේක නෙමෙයි. ඒතර 1යි 2යි 3යි 4යි. 4 ඉන්න කෙනාට නේ මේකේ ඉන්න කෙනාට මෙයාට එක සැරේට සීල දෙන්නේ සම්බන්ධයි. ඒ කියන්නේ මේක. මේකම තමයි මේ. හරිද? මේකම තමයි මේ. උඹට මේ දෙක වෙන් කරන්න බැරි නම් අන්න උඹට සමායකතාවේ ගොඩ දාන්න ටිකක් අමාරුයි. මම කිව්වා අර S2 හුරු වෙන්න ඕන කියලා. ඒකයි මම කිව්වේ ක්‍රමානුකූල ලෙස ලියපන් කියලා. දැන් මේක අපිට ලිව්වොතින් දැන් මේක විසුරුවල ලියමුකෝ. මේ C1 ලිව්වා. ඊළඟට මෙයා ලිව්වා. ඊළඟට මෙයා ලිව්වා. එක දිගට ඊළඟට මෙයා ලිව්වා. දෙවෙනි එකාට සම්බන්ධයි මෙන්න තව සීල දෙන්නේ. එයා මෙහෙම දැම්මා. මෙයා මෙහෙම දැම්මා. මෙතනට සීල දෙන්නෙක් සම්බන්ධ වුණා. හරිනේ. එතන මේ කාබනික සංයෝගය ගත්තට පස්සේ අන්න එතෙන්දී මොනවා වෙලා යනවද? එතනදී මේකමයි දෙකම එකට සමාන වෙන වෙලාවල් තියෙනවා. එහෙනම් අපිට C6ට අදාළව කාබනික සංයෝගයේ C6ට අදාළව එක දිගට 6ක් ඉන්න වෙලාවල් ගන්න පුළුවන්. එක දිගට පහේ අතුදාම එකක් ඉන්න වෙලාවල් එක දිගට පහේ අතුදාම එක පහට අදාළව දෙකයි. 4ට අදාළව ව්‍යුහ දෙකක් ලෙස අපිට යෝජනා කරගන්න පුළුවන්. ඒතර සමස්ත ව්‍යුහ සංඛ්‍යාව ඇවිල්ලා තියෙනවා කීයද පුතාලා? මෙහෙම ගන්න බෑනේ. මේ අවස්ථා ටික අපිට දාගන්න බෑ. මේ ටික අයින් වෙලා යනවා. මේ ටික අයින් වෙලා යනවා. එතකොට මෙතෙන්ට අදාළ ව්‍යුහ ඉන්නවා 1යි 2යි 3යි 4යි 5ක ප්‍රමාණයක්. එතකොට C කීයද? කාබන් සංඛ්‍යාව 6ට අදාළව ව්‍යුහ හිටියා කීයද පුතාලා? ව්‍යුහ හිටිය 1යි C 5 2යි නේ එක දිගට 5 2යි එක දිගට 4 ඒව ගත්තට පස්සේ ව්‍යුහ දෙකක් ලෙස සමස්ත ව්‍යුහ සංඛ්‍යාව කීයක් වුණාද පුතාලා? සමස්ත ව්‍යුහ සංඛ්‍යාව 5ක් වුණා. සමස්ත ව්‍යුහ සංඛ්‍යාව 5ක් වුණා. ඒ 5 මෙතන දාගමුනේ. ඒ 5 මෙතෙන්ට දාලා ඔයාලා දාගන්න. අර එහා පැත්තේ ඉඳපු 5 දෙනා තමයි ඔයාලට දාන්න තියෙන්නේ. මාත් මෙතන පොඩියට දාන්නම්. එහෙම නැත්නම් ඔයාලා එහා පැත්තේ තියෙන ටිකම දාමුකෝ මම ඒක පේට දාන්න. මේක එකක් එක දිගටම 5 ඉන්න එක. ඔයාලත් ඒ පිළිවෙලටම දාන්න. එක දිගට 5ක් එක දිගටම 6ක් ඉන්න එක. ඊළඟට එක දිගට 5යි දෙවනියට C එක. ඊළඟට එක දිගට 5යි තුන්වෙනියට අතුදාමේ දැම්මා මෙතිල් කෑල්ල. ඊට පස්සේ ඒක වෙනස් කරන්න බෑ. ඊළඟට එක දිගට 4ක් ගත්තා. මෙතිල් කෑලි දෙකක් දැම්මා. තව එකක් මේකේ තියෙනවා පුතා. තව එකක් මේකේ තියෙනවා නේ. ළමයින්ට දාන්න පුළුවන් ඕන නම්.
එක දිගට 4ක් ඉන්න එකේ පුතා 1යි 2යි 3යි 4යි 4ක් ඉන්න එකාගේ එක දිගට දෙන්නෙක් ඉන්න එකක් දාන්න. දැන් කාබන් දාම එක දිගට මෙයා සැලකුවත් 4යි මෙහෙම අරගෙන මෙහෙම සැලකුවත් 4යි. තේරුණා? එතන මෙතෙන්ට අදාළව ව්‍යුහ නිරූපණය කරන්න පුළුවන් 1යි 2යි 3යි 4යි 5යි 6ක් එනවා. එතන එක දිගට 4 දාම ඉන්න කෙනාට 3යි පුතා. එක දිගට 6 ඉන්න කෙනාට 1යි මෙහෙම 1යි. එක දිගට 5යි අතුදාමේ මෙතිල් කෑල්ලයි ඒ වගේ ව්‍යුහ දෙකක් එනවා. එක දිගට 4යි මෙතිල් කෑලි දෙකක් හෝ එහෙම නැත්නම් එතිල් මේ දෙකේම මෙතිල් කෑලි දෙකක් ආවේ. මේකෙදි එතිල් කෑල්ලක් ආවට පස්සේ මේ වගේ එකක් ආවා. ඒතර සමස්ත ව්‍යුහ සංඛ්‍යාව ආව 6ක්. අතන හදන්න ඕන. සමස්ත ව්‍යුහ සංඛ්‍යාව වෙනවා 6ක ප්‍රමාණය. ඒ 6 දාගත්තා. ඊළඟට කාබන් සංඛ්‍යාව 4 දාලා ව්‍යුහ නිරූපණය කරන්නයි යන්නේ. මට මෙතන ඉඩ මදි වෙන නිසා තමයි මම අර පැත්තට ගත්තේ. C7. එතන හෙප්ටේන් නේ. CH3 CH2 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 4යි 5යි 6යි 7යි. එතන එයාට දාන්න පුළුවන් C7ට අදාළව දාන්න පුළුවන් ව්‍යුහ සංඛ්‍යාව අපි බලමු කීයක් එයිද කියලා. ඔය C5ට 6ට අදාළවනේ. C7ට අදාළව ව්‍යුහ සංඛ්‍යාව අපි බලමු කීයක් එනවද කියලා. එක දිගටම 7 කෙනා දැම්ම මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඒක එකයිනේ. එකට අදාළව 7යිනේ පුතා. 7 එකයි ඉන්නේ. ඊළඟට එකක් ගලවලා අයින් කරගත්තා. එතකොට 6ක් දාගත්ත එක දිගට 3යි 4යි 5යි 6යි. මෙතිල් කෑල්ලක් ඉන්න දෙකට දැම්මා. ඊළඟට ආපහු C6ක් දාන්න පුළුවන් 3යි 4යි 5යි 6යි. ඊළඟට මෙතිල් කෑල්ලක් දැම්ම තුන්වෙනියට. ඊළඟට ආපහු මෙයාට දානවා කියලා කියන්නේ මේ පැත්තෙන් ඉඳලා තුන්වෙනිය. මේ පැත්තෙන් ඉඳලා තුනට මේ පැත්ත එකමයිනේ. ඊළඟට දානවා කියලා කියන්නේ මේ පැත්තෙන් දෙවෙනියට දානවා. ඒක මේකනේ. එහෙනම් C5ට දාලා වෙනස් වෙන්නේ නැත. හරි. ඊළඟට එනවා C4ක් එක දිගට දාන්න. මේකේ ආවේ C7ක් ඉන්න වෙලාවේ C7ක් ඉන්න වෙලාවේ 6ක් දාලා මෙතිල් කෑල්ලක් දැම්මා. ඊළඟට එනවා C5ක්. 5යි. දැන් ඔන්න මෙතිල් කෑලි දෙකක් තියෙනවා. මෙන්න එක මෙතිල් කෑල්ලක් මෙන්න එක මෙතිල් කෑල්ලක්. ඒක දෙවෙනි ස්ථානෙට. ඔන්න තුන්වෙනි ස්ථානටත් ඔය වගේ මෙතිල් කෑලි දෙකක් දාන්න පුළුවන්. 2යි 3යි 4යි 5යි. මෙන්න දෙවෙනි ස්ථානට දැම්ම මෙන්න තුන්වෙනි ස්ථානට CH3 කෑලි දෙකක් දැම්මා. ඊළඟට ආපහු මේක ගලවලා මෙතෙන්ට දැම්මද? ඒක සමානයිනේ පුතා. ඊට පස්සේ C5 ඉන්න වෙලාවේ 1යි 2යි 3යි 4යි 5යි. 5 ඉන්න වෙලාවේ මෙතිල් කෑලි වෙන වෙන ඒවට දානවා. මෙයාට 1යි මෙයාට 1යි. ඕනනම් මේක ගලවලා මෙතෙන්ට දාන්නත් පුළුවන්. එකක් දාන්න. 1යි 2යි 3යි 4යි 5යි මෙයාට එකක් දැම්මා. අල්ලපු කෙනාට නෙමෙයි එකක් ඇරලා. දැන් මෙයාට දාලා වැඩක් නැහැ නේ පුතා. පහලට දැම්ම කියලා ඒක මෙහෙම කරගත්තා පස්සේ උඩට ගත්තට පස්සේ ඒක සමස්ත මේකක් වෙනවනේ. ඒ නිසා ඒක දාලා හරියන්නේ නැහැ. ඊළඟට තව පුළුවන්ද? ඔව් පුළුවන්. මොකද්ද? C5ක් එක දිගට දාලා 1යි 2යි 3යි 4යි 5ක් දාලා එක දිගට මේව දෙකක් දාන මෙන්න 1යි 2යි. නෑ මේක වැරදි. මේක වැරදින්නේ මොකෝ? මේක නෙමෙයි පුතා. ඒතර ප්‍රධාන දාම වෙන්නේ මෙන්න මේ සෙට් එක. ඒතර කීයක් වෙලාද? 1යි 2යි 3යි 4යි 5යි 6ක් වෙලා. ඒ කියන්නේ මේ වගේ එකක්. මෙහෙම වෙන්න බෑ. ඒතර ඒක වැරදි ආ. මම ඔය හිතලම තමයි දැම්මේ. හිතලා දැම්මේ උඹලා වරද්ද ගන්න නිසා. එහෙනම් ඒක දාන්න පුළුවන්. මෙන්න දෙවෙනි ස්ථානට දානවා පුතා සීල දෙක. අවුලක් නැහැ නේද? මෙයාට දැම්මම මේක එක දිගටම දාමේ මේ පැත්තට ගත්තත් ඉන්නේ 5යි. මේ පැත්තට ගත්තත් 5යි ඉන්නේ. මෙහෙම ගත්තත් 5යි. කොහොම ගත්තත් 5යි. ඒතර එකක් එතිල් විදියට ආදේශයක් විදියට දාන්න වෙනවා. එක ආදේශයක් වෙනවා. එහෙනම් අපිට C5ට අදාළව ව්‍යුහ ගත්තොත් C7 1යි 6 කෑල්ලට මෙතිල් කෑල්ලක් ඇවිල්ලා ව්‍යුහ 2යි 5 එකට C5 එකට මෙතිල් කෑලි දෙකක් ආපු ව්‍යුහ මෙතිල් කෑලි දෙකක් එහෙම නැත්නම් C කෑලි දෙකක් ආපු ව්‍යුහ ලෙස අපි යෝජනා කරගත්ත 1යි 2යි 3යි 4යි 5ක් C7ට ඒක නිසා බං C7 ඒවා එහෙම දෙනවා නම් අපිට මෙහෙම ඇඳලා ව්‍යුහ ගන්න බෑ එහෙම නොතින් හොම්බෙන් යන්න වෙනවා එක්සෑම් එකේ A level එක්සෑම් එක කරලා එන්න වෙන්නේ නැහැ
ඒක නිසා C4 මෙහෙම මතක තියාගන්නවත් යන්න එපා. හැබැයි C6 මතක තියාගනින්. C5 මතක තියාගනින් දාම නේ. C5 මතක තියාගනින් දාම. ඒව අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒව අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ C6න් 1යි, 5 1යි, එකට දාමේ වෙනස් වුණාම 2යි. මෙහෙමයි කියලා ලාවට මතක තියාගන්න. කටපාඩමින් නෙමෙයි. නිකන් ජස්ට් අවබෝධයෙන් මතක තියාගන්න ප්‍රශ්න කරන් යනකොට A level exam එක කියලා කියන්නේ පුතාලා තර්කණයෙන් කරන්න ඕන එකක් නේ. හැබැයි බං දැනට තියෙන A level exam එක ගත්තා තර්කණයෙන් විතරක් එතෙන්ට ගිහලා තර්ක කරන්න ගියොත් උඹලට ඊළඟ දවසේ තමයි exam එක කරලා එන්න වෙන්නේ. නිසා සමායක ප්‍රශ්න කරලා හුරු වෙලා ප්‍රශ්න රටාවට සෙට් වෙලා යන්න වෙනවා. එහෙම නැත්නම් ගොඩ දාන්න බෑ. ඒ නිසා දල අදහසක් තියාගෙන යන එක මාර වටිනවා. හරි. එතන C5ට අදාළ C6ට අදාළව මේ ගත්තේ C4ට අදාළව ගත්තට ව්‍යුහ ගත්තා. ඉතින් එක දිගට 7 1යි, එක දිගට 6ට ව්‍යුහ 2යි, එක දිගට 5ට ඉන්න ඒවට ව්‍යුහ 5ක් ආවා. ඊළඟට අපිට එක දිගට 4ක් දාමු. 1යි 2යි 3යි 4යි. මම ඒ ටික කොටු කරන්නම් නේ පුතා. මෙතන 1යි C7ට 1යි. C5ට ව්‍යුහ 2යි. එතන C6යි ඒකට ව්‍යුහ 2යි. ඊළඟට C5 කෑලි දාලා එක දිගට සීලා 5ක් ගානේ දාලා ඒකට අදාළ ව්‍යුහ 5ක් යෝජනා කරා. ඊළඟට බලමු කාබන් 4ට දාලා. තව දැන් කාබන් කීයක් ඉතුරුද? 3ක් ඉතුරුයි පුතා. තව කාබන් 3ක් ඉතුරුයි. එතන ඒ 3 මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි. තාම එහෙම දාන්න පුළුවන්ද? බෑ. එහෙම වුණොත් ඉතින් දිගම කාබන් දාම 1යි 2යි 3යි 4යි 5ක් වෙනවා. එතන මේකම වෙන්නේ. තේරුණා? ඒක නිසා අපිට මේක ගලවලා මෙතෙන්ට දාන්න බෑ. ඒතරත් එක දිගට 5ක් වෙනවා. මේක ගලවලා මෙතෙන්ට දාන්න බෑ. ඒතකොට මේක එක දිගට 5ක් වෙනවා. නිසා මේක ගලවලා දාන්න පුළුවන් තැන විදියට අපිට යෝජනා කරන්න පුළුවන්. මොකද්ද පුතා? මෙයාව ගලවලා මේ වගේ තැනකටම දාන්න. ඕක විතරයි. නේ? මේක විතරයි. ඒතර මේකේ ඉන්නවා කාබන් 3ක්, මෙතන 3යි. ඒතර මේක ගියොත් එක දිගට 4යි. මෙහෙන් ගියොත් 3යි. මෙහෙන් ගියත් 3යි. මෙහෙන් ගියොත් 4යි. මේක ගියත් 4යි. ඒතර දාමේ මොකක් වුණත් 1යි. මෙහෙම ප්‍රධාන දාමේ වුණත් මෙහෙම වුණත් ප්‍රධානයි. අවුලක් නැහැ. ඒතර එතන ඉන්නේ C4ට අදාළව ව්‍යුහ හඳ ගන්න පුළුවන් කීයක් විතරයිද පුතා? C4ට අදාළව ව්‍යුහ එකක් විතරයි. එහෙනම් සමස්ත ව්‍යුහ 7 දිගටම තියෙන ඒ වගේ 1යි, 6යි මෙතිල් කෑල්ලයි ඒ වගේ 2යි, 5යි මෙතිල් කෑලි වලින් සහ රෙතිල් කෑලි වලින් ගොඩනගිච්ච සමස්ත 5යි, 4ත් එක්ක කාබන් දාම එක දිගට දාම 4ක් ඉන්න වෙලාවට ඒකට අදාළව මේවා මෙතිල් කෑලි 3ක් දාලා ව්‍යුහ 1යි. ඒතර සමස්ත ව්‍යුහ එනවා 1යි 2යි 3යි 3යි 5යි 8යි 8යි 1යි 9ක් එනවා. එතෙන්ට අදාළව ව්‍යුහ ගත්තොත්. එහෙනම් C7ට අදාළ ව්‍යුහ 9ක් එනවා. ඒ 9 මෙතනින් දාගන්න. ඒ 9 උතනින් දාගන්න. ඒක මාර වටිනවා. මෙන්න මේ chart එක ඔයාලට මාර වැදගත් වෙයි. හරි. එහෙනම් මේ දක්වා අපි සාකච්ඡා කරේ මූලික තියරි ටික. ඒ කියන්නේ අපිට A level exam එකට යනකොට අපි දැනගන්න ඕන මූලික තියරි ටික. තියරි විදියට අපි කතා කරේ මුලින්ම අර මොනවාද? මුලින්ම අපි කතා කරේ ජ්‍යාමිතික සමායකතාවයේ යටතේ සමායකතාවයේ යටතේ වර්ගීකරණය කරලා ඒ ටික ගැන දල අදහසක් ගත්තා. ඊට පස්සේ අපිට ඒ සමායකවලට අදාළව ජ්‍යාමිතික ප්‍රකාශ ඔය කියන ඒව නිකන් ජස්ට් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන විදිහට නිකන් පොඩි එක්සැම්පල් ප්‍රශ්න කීපයක් කරා. ඊළඟට මම දාමයේ එකිනෙකට වෙනස් වෙච්චගෙන් අපිට දාම සමායක C7 දක්වා ව්‍යුහ සෙට් එකක් මම යෝජනා කරගත්තා. හරි. එහෙනම් මම මෙතනින් පස්සේ පොඩි ඉන්ටර්වල් එකක් දෙනවා ඔයාලට. මොකද මේ ටයිම් එකත් එක්ක අපි සාපේක්ෂව දැන් පැය දෙකක විතර කාලයක් අපි තියරි ටික කතා කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේකට අදාළ වටපිටාව කතා කරගෙන තියෙනවා. මෙතනින් පස්සේ අපිට තියෙන පාස් පේපර් ප්‍රශ්න කරන්න. පාස් පේපර් ප්‍රශ්න කරන්න. එතන පාස් පේපර් ප්‍රශ්නෙන් ප්‍රශ්නට අපි ක්‍රමානුකූල විදියට එනවා. එහෙනම් පාස් පේපර් ප්‍රශ්න ටිකේදී අපි හමු වෙමු. ක්‍රමානුකූල විදියට අපි 2010 තමයි මුලින්ම පටන් ගන්න ඔයාලට. 2010 තමයි මුලින්ම පටන් ගන්න පේපර් එක විදියට මම දාන්නේ ඔයාලත් එක්ක. එතකොට 2010 පේපර් එකේ තමයි පුතාලා 2009 10 ඔය අවුරුදු වල තමයි මුලින්ම සමාවේක කියන තියරි එක අපේ සිලබස් එකට දාලා මේ ප්‍රශ්න අහන්න පටන් ගන්න අවුරුදු වෙන්නේ 2010 සහ 9 කියන අවුරුදු වලදී තමයි. ඒතර සාපේක්ෂව මේ අවුරුදු වලදී අහපු ටිකක් සැලකිය යුතු මට්ටමේ ටිකක් හිතන්න තිබිච්ච ප්‍රශ්නක් තිබුණා. මම ඔයාලට 2010 ප්‍රශ්නෙන් වැඩේට එන්නම්. මේකේ මොනවාද කියලා ඔයාලට කාබනික සංයෝගයක් මුලින්ම පටන් අරගෙන ඒක ඇවිල්ලා තියෙන්නේ. අපි ඒකේ එතෙන්ට එන්නේ නැතුව
දැනට අපි ඉන්ටර්වල් එකකට යනවා මේ තියරි කොටස සාකච්ඡා කර මුළු තියරි ටික ඉවරයි. ඒතර ආපහු මේ ඉන්ටර්වල් එකේ විනාඩි 30ක් ඉන්ටර්වල් එක දෙනවා. ඒ ඉන්ටර්වල් එක ඇතුලේ මේ කතා කරපු තියරි ටික ක්‍රමානුකූල විදිහට බලන්න. මම ඒ පාස් පේපර් ප්‍රශ්න සාකච්ඡා කරනකොට පුතාලා ප්‍රශ්නයට කියන්නේ ප්‍රශ්නේ වලට දකින්න පුළුවන් හැම විදියක්ම උගන්වනවා. ඒකටනේ වැදගත්. ඒ කියන්නේ ප්‍රශ්නයක් A level exam එකේ ප්‍රශ්න දැක්කම කොහොමද මේකට උත්තරේ එන්නේ? කොහොමද මේකට උත්තරේ ඉන්නේ කියලා හොයන්න. ඒ කියන්නේ ක්ලාස් එකේ ඉන්න ළමයි එක එක විදියට දකින්න විදි. ඒතර මේ හැම විදියක්ම අපිට වැදගත් A level exam එකේ හොඳ උත්තරයක් ලියා ගන්න. ඒක නිසා ඒ අවස්ථා ටිකමම එනවා පාස් පේපර් ප්‍රශ්න වලින්. එහෙනම් විනාඩි 30කින් අපි ක්ලාස් එකේ ආපහු හමු වෙමු. දැන් වෙලාව 9:37යි. එහෙනම් අපි 10:05ට හමු වෙමු. 10:05ට ක්ලාස් එකේ ආපහු හමු වෙමු. හරි.